යටි හරි යන්න මේ ඉරිදා දවසක් මම මේ ගත කරන්නේ කාලා කන්නේ විදිහට කියන්නේ මම මේ දැන් නැගිට්ටා විතරයි දැන් වෙලාව 8යි වගේ දැන් 8ට නැගිට්ටේ 8ට නැගිටලා දත් මැද්දෙත් නෑ මූණ හේදුවෙත් නෑ වතුර එකක්වත් බිව්වේ නෑ මට නිකන් මම දැන් හැම ඉරිදම හිතේ තියෙන ඒවා කතා කරනවා කියලා කිව්වනේ ඒ වුණාට මට නිකන් අද දැනුනේ දැන් අර මම කතා කරන්නවත් වටින එකෙක් නෙවෙයි වගේ ඒ කියන්නේ නෑ දැන් මම මේ සිකුරාදා දැම්මේ අප්ලෝඩ් කරේ පේරාදෙනි රැග් එක කියන වීඩියෝ එක. ඊට ඒකේ මට තේරුණේ ඉතින් අර යම් කිසි ඔයා වෙන්න පුළුවන් කවුරු හරි කියන්නේ මේ වීඩියෝ එකෙන් යම් දේවල් අරන් තියෙනවා. එතකොට දැන් කෙනෙක් පැය ගාණක් මගේ වීඩියෝ දිගයිනේ පැයක්වත් අඩුම තරමේ. ඔඩියෝවක් තියෙනවා මම කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට මිනිහෙක් පැයක් වෙන් කරන්න තරම් මම වටින මිනිහෙක්ද මට එහෙම හිතුණා. ඒ කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ එහෙම වටින කාලවල තිබ්බා මේ දවස්වල නම් අවංකව මෙහෙම වටින්නේ නැහැ ඇත්තටම. මන් නිකන් අර නිකන් ෆෝන් එකට ඇඩික්ට් වෙච්ච කම්මැලි මිනිහෙක් වගේ තමයි ඉන්නේ දැන් මේ දවස්වල. මට හිතුණා ඉතින් දැන් ඒ කියන්නේ මේක නවත්ත ගන්න බෑ ඒ කියන්නේ අර දැන් YouTube එකේ මගේ සීන් එක දැන් මම දැන් ගිය සතියේ කිව්වේ සල්ලි සීන් එක කියලා. දැන් සල්ලි සීන් එකක්වත් අර පණ්ඩිත සීන් එකක්වත් නේ දැන් තියෙන්නේ මගේ views සීන් එක ඔළුවේ කියන්නේ අර views දැන් කීයද ඉස්සෙල්ලා වීඩියෝ එකට වැඩි මේකේ තියෙන්න ඕනි අර ප්‍රසිද්ධ වෙන සීන් එක. දැන් මගේ ඔළුවට ගහලා තියෙනවා. ඊට අද උදේ ෆෝන් එක අරන් views බලන්න ගියා. හරි. views බලන්න ගියාට පස්සේ එතන 7ට විතර නැගිට්ටේ. ඊට 8 විතර වෙනකන් එතන. ඊට පස්සේ අර මට ඊයේ මහාර හීනයක් පෙන්නුනා. හරි. ඒ කියන්නේ මගේ මම මොකක් හරි කෙස් කාලා. කොට හිස කෙස්. ඊට පස්සේ මම දැන් මෙහෙම අයින් කරනවා දිවෙන්. ඒත් අර පොඩ්ඩයි අයින් වෙන්නේ. ඒ ඇස්සේ මට අර සුඩාලෝක අම්ම කියලා කෙනෙක් ඉන්නේ. එයා වැඩ කියනවා. හරි. එහෙම ඒ වගේ හීනයක් තමයි වෙනුනේ මට. සුඩාලෝකම කියන්නේ අපේ අම්මගේ අක්කා කෙනෙක්. අම්මලාට අක්කලා ඉන්නවා කියන්නේ අර අම්මලා ගොඩක් ඉන්නවා වගේ තමයි. මාර කේස් එකක් ඒක. හරි දැන් මගේ මං හිතුවේ අද දැන් ඔයාලට දැන් මගේ අර මං කතා කරද්දි මගේ අර ෆීලිං එක තේරෙනවනේ. ඒ කියන්නේ මං ඔයාලට යම් වයිබ් එකක් දැනෙනවා මං කතා කරද්දි දැන්.
මට ඕනි උනේ දැන් මම දැන් මේ වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා එක්සර්සයිස් කරලා කාලා උදේ ෂෙඩියුල් එක කරලා එනවා. හරි. එතකොට අපි බලමු දැන් මට කොහොමද දැනෙන්නේ? එක්සර්සයිස් කරාට පස්සේ කොහොමද දැනෙන්නේ කියලා. එක්සර්සයිස් වලින් අර මිනිහෙක්ගේ ජීවිතේ අර කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියලා. එක්සර්සයිස් කරද්දි දැන් තා පැය 3කින් 4කින් මම කරන්නම් මේ වීඩියෝ එක. එක්සර්සයිස් කරලා ඇවිල්ලා එතකොට බලමු ඇත්තටම අර එක්සර්සයිස් කරනවා කියන එක ඇත්තටම ඉෆෙක්ටිව් දෙයි කියන්නේ. දැන් මට දැනෙන්නේ කාලා කන්නේ කම්මැලියෙක් වගේ. ඇත්තටම එහෙමයි. හරි. කියන්නේ මට ඊයේ දැනුනේ අර ඊයේත් එක්සර්සයිස් කරේ නෑ. මේ සතියේ මර 100 මරුණ සීන් එකේ හිටියේ දාන ගෙදරටක් ගියා. එහෙම. ඊට පස්සේ කැම්පස් එකට ගියා උපාධිය ගන්න. මං කියන්න සීන් උපාධිය කියන්නේ උපාධි සහතිකේ ගන්න. ඒක පෙන්නන්නම්කෝ ඊළඟ මං ආවම් පස්සේ හරි. සීරියත් එක්කත් කතා කරා. ඒකත් මං කියන්න. ඒක ඩීප් කතාවක්. හැබැයි දැන් මේ මොකක්වත් කියන්න කලින් දැන් මට ඊයේ දැනුනේ දැන් අර බයික් එකකට අර එන්ජිම ස්ටාර්ට් උන්නේ නැහැ වගේ මන්ද එක්සර්සයිස් කරේ නැත්තම් මට ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ. අන්න මොනරෙක් ඉන්නවා. හරි දැන් යන් එක්සර්සයිස් කළෙමු මම මොනරා පෙන්නන්න. හරි. මෙන්න ජටින් ඉන්නවා. ජටින් නෙමෙයි මොනරා කියන්නේ වෙන මොනරෙක්. ඇත්තටම මොනරෙක් වත් ඉන්නවා. ඔන්න. මං ඊට පස්සේ එහෙම ඕෆ් කරලා එක්සර්සයිස් කරලා එන්නේ. හරි. අන්න. දැන් වාට පේන්නේ නැති වෙයිද දන්නේ නැහැ. පේනුන්නේ නැහැ නේ. ඔහොම ඉන්න. වැටුණානේ. හරි කමන්නේ ඔහොම ඉන්න. මොනරා නෑ යන්නේ. අම්මට ඉතින් මං හිතුවා නැති වෙයි කියලා. මේ ළඟ හිටියා. අන්න ඉන්න. ඔන්න. අර දැක්කද? අන්න යනවා. දැක්ක. අම්මෝ. මහන්සි ඒ ටිකත් ගිහිල්ලා. පපුව ආයෙත් නෝමල් තත්ත්වෙට ගන්න එක්සර්සයිස් කරන්න ඕනේ. හරි. දැක්කද ඒ ටික ගිහිල්ලත් මට හොඳ ෆීලිං එකක් ආවා ටික. ඕකේ අපි ගෙදර පෙන්නන්න. ඒක තමයි අපේ ගෙදර අන්න ක්ලවුස් ඉන්නවා. ක්ලවුස් ඒ ක්ලවුස් හරි. එක්සර්සයිස් කරලා ඇවිල්ලා බලමු කොහොමද ෆීලිං වෙනස් වෙලා තියෙන්නේ කියලා කතාවට බහිමු. මට මුලින් මේකෙන් යම් කිසි දෙයක් දෙන්න ඕනි වුණා. ඒ කියන්නේ එක්සර්සයිස් කරන්න ඉස්සෙල්ලා මිනිහෙක්ට දැනෙන්නේ කොහොමද ඉස්සෙල්ලා ඊට පස්සේ එක්සර්සයිස් කරාට පස්සේ දැනෙන්නේ කොහොමද? ඒක මං කරුණු ඇතුව පැහැදිලි කරන්න. කරාට පස්සේ නිකන් බොරු ටෝක් නෙවෙයි කරාට පස්සේ දැනෙන සීන් එක. හරි. බුදු සරණයි. යෝ පේනවනේ නේද? පේනව නේද? ඇදයිද? සුහද කතා බහයි අර කොහොමද හම්බුණා දේසි ඉන්නේ. අර කතාව පටන් ගන්න කලින් සුහද කතා බහ තියෙන්නේ. කොහෙද යන්නේ කොහෙද ගියේ අර බොරු ප්‍රශ්න ටික තමයි ඒ. ඇදයිද? නෑ මට ඇත්තටම ඇදයි වගේ හිතුණා. දැන් හරිනේ.
මං නුවරඑළිය දිස්ත්‍රික්කේ ඉන්නේ හරි. එතකොට අර සීතලට නිකන් උණු වතුර එකක් එහෙම බොන එක මාර සුපිරියක්. ඒ කියන්නේ මේ තේ කහට මම බොන්නේ මේ. ඔයාලා කඳු නැගලා තියෙනවා නම් ඔයා අර කන්දක් උඩ තේ බොන සීන් එකේ මම ඉන්නේ. එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා ඉංජිනේරුවෙක් කියලා ජීවිතේ අල්ටිමේට් ගෝල් වලට යන්න පුළුවන් ද පේරා ඉංජිනේරින් ගිහින් කියලා. හරි. දැන් මම මේ ඉන්නේ අල්ටිමේට් ගෝල් එකේ නෙවෙයි. හැබැයි අර හොඳ තත්ත්වෙකදී. නිකන් ඒකට සල්ලිම ඕනේ නෑනේ. කහට කෝප්පෙකුයි. හොඳ යාළුවෙකුයි. හිටියානම් ඇති දැන් මේ දෙක මේ තියෙන්නේ. පරිසරයකුයි 3. දැන් මට අඩු වෙලා තිබ්බේ හොඳ යාළුවෙක් එකක්. ආශ්‍රයක්. දෙකක් තියෙනවනේ ඔයා ඉන්නවනේ. එතකොට ඉතින් ඒක අවුලන්නේ. මම ඔයා කවුද කියලා හරියටම දන්නේ නැහැ. එනත් මම දන්නවා මේක බලනවා කියලා. මාර නිදහස් හැඟීමක් මට තියෙන්නේ. අද උදේ තමයි අර නිල් පාට එක ඇඳන් වීඩියෝ කරේ. දැන් වෙලාව හවස 3:00මාරයි වගේ. දැන් ඔයාලට තේරෙනවද ඒ කියන්නේ? දැන් මම උදේ හිටියේ ඔයා දැක්කනේ. අර කාලකන්ණියෙක් වගේ එහෙමනේ. මට මං ගැනම හිතිලා තිබ්බේ. දැන් මට එහෙම හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මට හොඳටම තේරෙන දේ තමයි මේ ඇඟ තියෙනවානේ අපි. මේ ඇඟයි වාහනයක් ගමුකෝ අපි කඩෙන් ගන්න වාහනයක්. ඒ වාහනේකුයි ඒ දෙකම එක වගේ ටිකක් කියන්නේ ඒ කියන්නේ දැන් මේ ඇඟ තියෙනවනේ. දැන් වාහනයක් හිතමුකෝ වාහනයක් තෙල් නැතුව අපිට දුවන්න බෑනේ. තේරුණාද? ඒතර වාහනයක ටයර් එක පැච් එකක් ගියොත් අපි ඒක දාන්න ඕනේ. අපිට අර හිතෙන් ඒක කරන්න බෑ. ඒ වගේ මේ ඇඟටත් අර හිතෙන් මේ ඕනි විදිහට හැංගීම් ගන්න එහෙම කරන්න බෑ. ඒ හැංගීම් කියන්නේ මොලේ තියෙන හෝමෝන වෙනස් වීම. එතකොට මට කාලකන්ණියෙක් වගේ දැනෙනවා නම් ඒකට හේතුව මේක පිරිමයට තමයි ගොඩක්ම අදාළ වෙන්නේ. ඒකට හේතුව ඔයාටත් එහෙම දැනෙනවා නම් ඒකට ඇත්තටම හේතුව අර කාලකන්ණියෙක් වගේ දැනෙන එකට හේතුව ඔයාගේ ඒ කියන්නේ අර ඔයාගේ මොලේ තියෙන හෝමෝනයක් තිබිය යුතු හෝමෝනයක් නැහැ. ඒකේ නම ටෙස්ටෙස්ටෙරෝන්. හරි. ඒ වෘෂණ කෝෂවල තමයි මේ හෝමෝන් නිපද වෙන්නේ. දැන් ගෑනු අයගේ පොඩ්ඩක් නිපද වෙනවා මොලේ. පිරිමි අයගේත් මොලේ නිපද වෙනවා. හැබැයි ගොඩාක් නිපද වෙන්නේ වෘෂණ කෝෂවල. දැන් ගෑනු අයට වෘෂණ කෝෂ නැති නිසා එයාලට ඒ හෝමෝනේ ගොඩක් අඩුයි. එතකොට දැන් පිරිමි අය ඉන්නවනේ. පිරිමි කෙනෙක්ට මොකක් හරි අර නිකන් දැන් මම ඔයාගේ ඇස් දෙක දිහා බලන් කෙලින්ම කතා කරනවා. ඔයා මට තේරෙන විදිහට දැන් මගේ උදේ වීඩියෝ එක බැලුවොත් එහෙම ඔයාට තේරෙන්නේ නැති මම අර අයි කන්ටැක්ට් එකක් තියන්නේ නැහැ. ඒ තරම් අර පෞරුෂයේ යටපත් වෙලා.
හේතුව ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනේ අඩු වෙලා නිකන් වාහනයක නිකන් හිතන්න එන්ජින් ඔයිල් නැති වුණා වගේ යන්නේ වගේ එකක්. තේරුණා නේද මං කියන එක? මගේ ජීවිතේ අර හරි පාත් එක්ක තියෙන්නේ කියන්නේ මට හැමදාම ඒ කියන්නේ දැන් මම මේ සතිය අප්ලෝඩ් කරේ පේරාදෙනි රැග්ගෙක් කියන වීඩියෝ එක එක්කෙනෙක් අහලා තිබ්බා කැඩෙට් කරලත් කොහොමද ඒ ලෙවල් පාස් වුනේ එහෙම කියලා. ඔයා මං ගැන හරියට තේරුම් ගත්තොත් එහෙම. කියන්නේ මගේ ජීවිතේ හැමදාම මම ප්‍රාථමිකව කරන වැඩේට අමතර වෙන වැඩක් මට අනිවාර්යෙන් ඕනි මගේ අර සතුට තියාගන්න. සතුට ජීවිතේ යථා තත්ත්වයෙන් පවත්වා ගන්න. ඒ වැඩ 3-4ක් තියෙනවා. එකක් තමයි එක්සයිස් කරන එක. එහෙම නැත්තම් භාවනා කරන්න ඕනි. දැන් භාවනා කරලත් ඒක අවුලක් නෑ. එක්ක එක්සයිස් කරන්න ඕනි, එක්ක භාවනා කරන්න ඕනි. එහෙම නැත්තම් සිගරට් වගේ සිගරට් පාවිච්චි කරන්න ඕනි. දැන් කැම්පස් එකේ ඉද්දිහෙම මම එක්සයිස් කරන්නේ නැති දවස් වලට ඒක තමයි කරේ. හොඳ නෑ ඒක. මම දැන් කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නෑ. හැබැයි මම කියන්නේ ඒක දැන් සිගරට් බොන්න ඕනි එක්කෝ. ඔය තුන තමයි. හරි. එහෙම නැත්තම් පරිසරයකට වගේ නිකන් හැමදාම පරිසරයක් වගේ තැනක මෙහෙම නිකන් ගැටිලා ඉන්න තියෙන්න ඕනි. එතකොට අනිත් ඒවා නැතත් කමන්නේ. ඒතර මේ හැම වෙලාවෙම මගේ මොලේ මොකක් හරි හෝමෝනයක් වෙනස් වීමක් නෙවෙන්නේ. දැන් තේරුණාද මං කියන එක? ඒතර ওই තුනෙන් රිලයබල් කියන්නේ පැවැත්ම අඩුම එක තමයි සිගරට් බොන එක. දැන් අපි හිතමු සිගරට් එකක් මම දැන් සිගරට් බීලා තියෙනවනේ. සිගරට් එකක් බීලා අපි හිතන විදිහට ප්‍රශ්න විසඳුන්නේ නැත්තම් විසඳෙන්නේ නැති වෙලාවලුත් තියෙන. හැබැයි එක්සර්සයිස් කරාම විසඳෙන්නේ නැති වෙලාවල් නැහැ. අනිවාර්යෙන් විසඳෙනවා. අපේ ඔළුවේ තියෙන ප්‍රශ්නේ. භාවනා කරාමත් එහෙමයි. හැබැයි පැය දෙකක් විතර භාවනා කරන්න ඕනේ. එහෙම නැත්නම් පරිසරයේ යන්න ඕනේ. එක්ක කන්දක් නගින්න ගිහින් එන්න ඕනේ. අර ඔය වගේ. ඒතර මත්ද්‍රව්‍යයට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එහෙම නැත්නම් සිගරට් එකක් බීලා පරිසරේ යන්න ඕනේ. අර ඒ වගේ. එක්ක සිගරට් එකක් බීලා එක්සර්සයිස් කරනවා වගේ අර ඒකක් එක්ක බද්ධ කරගන්න ඕනේ. සිගරට් එකක් විතරක් බිව්වම බොහෝ දුරට හරි නොයන්නත් පුළුවන්. මට ඇත්තටම නිකන් අර මහා කාලකන්ණි හැඟීමක් තමයි දැනි තිබ්බි උදේ. කියන්නේ දැන් මේ සතියේම මං එක්සර්සයිස් කරන කේස් එක කරේ නෑනේ. හරි. ඒ කියන්නේ අර අපේ ජීවිතයේ තියනවලු කී නෑ ඊට පස්සේ දැන් මට ওই ප්‍රශ්නේම මගේ A level එහෙම කරපු සර්ලත් ඇහුවා. ඒ කියන්නේ ඔයාට ලංකාවේ හරි පළවෙනියා වෙන්න තිබ්බ නේද කැඩෙට් කරේ නැත්තම්. ඔයා කැඩෙට් කරලා ওই විදිහට පාස් වුණා නම් කියලා. මම කිව්වේ නෑ කියලා. මට එහෙම කරන්න බෑ. ඒ කියන්නේ මම නිකන් හිතන්නේ මෙහෙම වාහනයක් තියනවා. ඒ වාහනේට ඔන්න එන්ජින් ඔයිල් ලොකු එන්ජිමක් තියෙන මේ වාහනේ. එතකොට ඒ එන්ජිමක් තියෙන නිසා එන්ජින් ඔයිල් ලීටර 5ක් විතර දාන්න ඕනේ. එහෙම හිතන්න. එන්ජින් ඔයිල් ලීටර 5ක් විතර දාන නිසා එයාට පෙට්‍රල් ලීටර 15යි දාගන්න පුළුවන්. සමහර වාහන තියෙනවා එන්ජින් ඔයිල් ලීටරයක් දාන්න ඕනි. ඒ නිසා පෙට්‍රල් ලීටර 19ක් දාගන්න පුළුවන්. එතකොට දැන් මට කවුරු හරි කියනවා නම් ඔයාටත් මේ පෙට්‍රල් ලීටර 19ක් දාගෙන වේගෙන් යන්න තිබ්බ ඔය මොකක් හරි මම දන්නවා ඒක මට බෑ කියලා. එහෙම මට කරන්න බෑ. ඒ කියන්නේ මට ඒ කියන්නේ අර ඒතර මගේ ඉමෝෂන් බැලන්ස් නෑනේ. ඒතර මම නිකන් කාලකන්ණි මිනිහෙක් කියලා තමයි නවතින්නේ. මට ඒතකොට ඉගෙන ගන්නත් බෑ. වෙන මොකක්වත් කරන්නත් බෑ. අර මගේ ජීවිතේ නිකන් අර ඔය වගේ අර කී පාර්ට්ස් තියෙනවා. දැන් එක්සර්සයිස් කරන එක ඇත්තටම රීප්ලේස් කරන්න පුළුවන් එකම දේ තමයි භාවනා කරන එක. අවංකවම කතා කරමු. එහෙම නැත්නම් කැලේක ගිහින් හයික් එකක් වගේ යද්දි අර මේ දෙකම ටික වෙනවා වගේ නිකන් අර මනසත් සමතුලිත මේ නිකන් මාර විසිරලා තියෙන එක එක්තැන් වෙනවා. ඊට පස්සේ අර එක්සර්සයිස් උත් වෙනවනේ. එතකොටත් ඒකත් අර භාගේ වගේ වෙන නිසා වගේ තමයි ඒකත් වෙන්නේ.
එහෙම නැතුව මට දැන් කවුරු හරි කියනවා නම් දැන් ඔන්න මම කැඩිට් කරා. මම කියනවා නම් මම කැඩිට් කරේ නැත්තම් මේ උපරිම මේ වැඩ කරලා ලංකාවේ පළවෙනිය වෙන්න තිබ්බ කියලා ඒක බොරුවක්. එහෙම වෙන්න බෑ. මේක තමයි ඒ ලෙවල් වල මට යන්න පුළුවන් උපරිම ලෙවල් එක. නෑ දැන් ඒ ලෙවල් ඉවුවා නම් ඒක වෙනස් වෙනවා. හැබැයි ඒ දවස්වල ඉතින් එහෙමයි. මං වැඩ කරන්නේ නැතුව හිටියේ නෑ වැඩ කරා. ඊට පස්සේ මගේ ඉතුරු කාලේ තමයි කැඩිට් කරේ. කැඩිට් කරෙත් අර කැඩිට් කළ යුතු නිසා එහෙම නෙමෙයි. ඒක මට ඕනි. ඒ එක්සර්සයිස් කරන එක එහෙම. දැන් ඔයා කන්නේ කෑ යුතු නිසා නෙවෙයි බඩගින්නටත් කනවා නන්නේ වගේ එකක් ඒක. එහෙම නැත්තම් මගේ ඔළුව නිකන් අර නිකන් මං නිකන් අර කොච්චර පාඩම් කරත් මට දැනෙන්නේ නිකන් මම නිකන් අර වැඩක් නැති එකෙක් වගේ. නිකන් දැන් දැක්කත් දැන් මං ඉන්න දැන් විදිහයි මුලින් විදිහයි පොඩ්ඩක් ඔයා කම්පෙයාර් කරොත් එහෙම ඒක මාර වෙනස්. අන්න ওই වෙනස මට අද පෙන්වන්න ඕනි උනේ. ඒ කියන්නේ එක්සර්සයිස් කරන එකට කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද මිනිහෙක්ව කියලා. ඔයාට එක්සර්සයිස් කරද්දී ඉන්නේ පෞරුෂයක් වගේ එකක් එන්නේ. ඒ කියන්නේ අර මට ඕනි දෙයක් කරන්න පුළුවන් අර ওই වගේ හැඟීමක්. භාවනා කරද්දී ඉන්නේ වෙන එකක්. භාවනා කරද්දී ඉන්නේ අර ඔයාට ලොකු බුද්ධිමත් භාවයක් ලැබෙනවා. ඒක පෞරුෂය නෙවෙයි ඒක වෙනස්. ඒක නම් මාරයි හරි. ඒ කියන්නේ දැන් එක්සර්සයිස් කරන එකෙන් එන්නේ ඔයාට මේ වගේ හැඟීමක්. ඒ කියන්නේ ප්‍රශ්න ඕනි තරම් තියෙද්දී. හැබැයි මං ඕනි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මට ඒක පුළුවන් ඒ වගේ එකක්. භාවනා කරද්දී එන්නේ ඉව්වත් ප්‍රශ්නද? ඒ වගේ එකක්. ඒව ප්‍රශ්න නෙවෙයි වගේ. ඒ කියන්නේ ඒ තරම් වාගේ බුද්ධිය මෝරලා. ඒක මට හොඳටම දැනනවා හරි මංගේ. දැන් මට අද ටොයිලට් එකේ ඉද්දිත් මාර දේවල් ටිකක් හිත ටොයිලට් එකේ ඉද්දි කියන්නේ මම නාන්න ගියා කියන්නේ ඇඟ හොද ගන්න ගියා. හරි. වැස්සොත් අපි අර වෙනද කතා කරන තැනට යන් හරි. මේ වාත් ජීවිතේ අල්ටිමේට් ගෝල් එක මං වාට ආදරයට කියන්නේ මේ හරි. ජීවිතේ අල්ටිමේට් ගෝල් එක නම් සල්ලි තියාගන්න එපා. සල්ලි කියන්නේ මොකක් හරි මොකකට හරි පාවිච්චි කරන දෙයක් විදියට හිතලා ඔයාත් මෙන්න මේ වගේ ජීවිතයකට බහින්න. සල්ලිත් තියෙද්දෙන් හැබැයි මෙන්න මේක සල්ලි වලින් ගන්න බැරි සතුටක්. මේක හිතේ නිදහස. සල්ලි වෙන මොකක් හරි පැසිව් ඉන්කම් එකක් හදාගෙන යම් කාලයක් වැඩ කරලා බල්ලි එනවද මෙයාට වෙන්නේ? යා කමන්නේ යා එන්නේ. සල්ලි එන මොකක් හරි පැසිව් ඉන්කම් එකක් පුළුවන් ඉක්මනට හදාගෙන ඔයා පුළුවන් තරම් අර ඔයාගේ බිස්නස් එකකට බහින්න පුළුවන් නම් ලොකු ඒක අර මානසික නිදහසක් එනවා. ඒයි වගකීමක් තියෙන්නේ ඔයාටමනේ වගකීම තියෙන්නේ. දැන් මම YouTube channel එකක් කරනවා තමයි. ඒකේ වගකීම මටමයි තියෙන්නේ. ඒතකොට මට ඕනි නිසා තමයි මම එක්සර්සයිස් කරලා මගේ ජීවිතේ අර හරි මාර්ගයකට ගන්න උත්සාහ කරේ. ඒක මට ඕනි නිසා. ඒ දෙක වෙනස්. ඔයා ඒ පැත්තට බැස්සම තමයි ඔයාගේ අර ලොක්ස් කැඩෙන්නේ. නැත්තම් ඔයාට මේක තේරෙන්නේ නැහැ. මම උපාධි සාතිකේ පෙන්නන්නම් කිව්වනේ. මොකද කරන්නේ? ඒක ගෙදරනේ. ගෙදරත් අර ළඟ තියෙන්නේ ගෙදර. අර තියෙන්නේ ගෙදර. දැක්කද? ඒ වුණාට දැන් යන්න ගියොත් මේ කතා කරන වයිබ් එක කැඩෙනවා. සමහරට ඔයා උදේ සිගරට් එකක් බොන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් වෙන්නේ නැති. ඒකත් අර වගේ හේතුවක්. ඒ කියන්නේ අර ඔයාට යම්කිසි හෝමෝන ටිකක් ඕනි අර එන්ජිම ස්ටාර්ට් වෙන්න එන්ජින් ඔයිල් ඕනි වගේ. එන්ජිම හරියට දුවන්න එන්ජින් ඔයිල් ඕනි තරමට තියෙන්න ඕන වගේ හෝමෝන ටිකක් ඕනි. හරි. හැබැයි සිගරට් එකෙන් ඔයා ගන්න හෝමෝන මම ඔය හැමදේම කරලා තියෙන නිසා මම දන්නවා හරියටම වෙන කේස් එක. සිගරට් වලින් ඔයා ගන්න හෝමෝනේ ඉක්මන්න නැති වෙනවා. අන්න ඒකනේ කේස් එක. නැත්තම් ඒකත් හොඳයි. එන ඔයා දැන් උදේ සිගරට් එකක් බොනවනේ. උදේ අපි හිතමු දැන් වැඩට යන්න කලින් ඔයා දැන් 8ට වැඩ පටන් ගන්නවා නම් 7:50ට සිගරට් එකක් බීලා තමයි වැඩට යන්නේ.
එතකොට ඔයා 8:00 වෙද්දී ආයෙත් සිගරට් එකක් බිව්වත් එකයි නැතත් එකයි වගේ ලෙවල් එකකට වැටෙනවා. දැන් ඔයා එක්සර්සයිස් කරොත් එහෙම ඔයා වැඩ ඇරෙනකම්ම ඔයාගේ ඒක බහින්නේ නැහැ. අන්න ඒකයි එතන වෙනස. ඔයා භාවනා කරොත් එහෙම ඔයාට දවසක් දෙකක් විතර ඒක බහින්නේ. ඔය මං වදිනවා කියලා කිව්ව සිගරට් එකට. ඒ වදින එකේ අන්තිම නූලක් නැති වෙලා යනවනේ. 7:50 ඩිබුවොත් 8:00 වගේ වෙද්දි. හැබැයි ඔයා එක්සර්සයිස් කරොත් එහෙම ඒක රෑ නිදා ගන්න කම්ම වගේ තියෙනවා. පැයක් විතර එක්සර්සයිස් කරොත්. හරි. භාවනා කරොත් ඔයා පැය දෙකක් ඒකත් බොහෝ දුරට රෑ නිදා ගන්න කම්ම තියෙනවා. සමහරට ඊටත් වැඩි වෙන්න පුළුවන්. හැබැයි පැය දෙකක් විතර භාවනා කරන්න ඕනේ. එතකොට තේරෙනවද ඒ කියන්නේ දැන් ඔය සිගරට් බොන එකත් අර මනසට අවුලක් නෑ. ඒ කියන්නේ මොලේට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇඟට ගොඩක් අර අහිත කරයි සිගරට් බොන එක. ඔයා දැනත් සිගරට් බොන්නේ ඔයාට අරක ඕනි නිසා. තේරෙනවනේ ඒ කියන්නේ අර දැන් මං උදේ ආවේ ඔයා සිගරට් බොන කෙනෙක් නම් මම මේ කියන එක ඔයාට දැනෙනවා හරි. ඔයා දැන් මම උදේ ආවේ අර සිතුවිලි ගොඩක් එක කාලකන්ණියෙක් වගේ ආ වැඩක් නැහැ මං එක්සර්සයිස් කරෙත් නෑ අද නැගිටින්නත් බැරි වුණා. දැන් අද කතා කරන්නත් ඕනි මං මේ ඔයාට. එතකොට දැන් ඒකට මම සුදුසුත් නෑ වගේ ඒ වගේ අර එක පිට හැංගීම් මහා ගොඩක් එනවා. හැංගීම් සිතුවිලි එහෙම. ඔයා සිගරට් එක බිව්වට පස්සේ ඒක නැති වෙනවනේ. යම් මොහොතකට නැති වෙලා ටික ආයෙත් එන්න පටන් ගන්නවා. හරි. ඒකටයි ඔයා සිගරට් බොන්නේ. ඔයාට ඒක අමාරුයි. එච්චර හැංගීම් ඒ කියන්නේ සිතුවිලි එද්දි. ඒතර භාවනා කරද්දිත් ඕකයි වෙන්නේ. එක්සර්සයිස් කරද්දිත් ඕකයි වෙන්නේ. අර සිතුවිලි අඩු වෙන එක. හැබැයි අඩු වෙන්නේ වෙන විදිවලට. අන්න ඒකනේ. සිගරට් එක බිව්වට පස්සේ ඔයාට එන සීන් එක අර සංසුන් බවක් වගේ එකක්. අර සිතුවිලි මොකක් හරි හේතුවක් නිසා අර ඒව වැඩක් නෑ වගේ නෙවෙයි. ඒවට විසඳුම් තියෙන බවක් ඔයාට දැනෙනවා. සිගරට් බිව්වට පස්සේ. කියන ඕනි ප්‍රශ්නයකට ඔයාට විසඳුමක් ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයිනේ වගේ. එක්සර්සයිස් කරාන් පස්සේ ඒකත් එනවා. සහ ඔයාට ඔයා ගැන අර මට ඒක කරන්න පුළුවන්. දැන් සිගරට් බිව්වමත් ඒක එනවා. දැන් සිගරට් බිව්වමත් ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනි ටිකක් වැඩි වෙනවා මේ මොහොතේ. ඒකත් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන දෙයක්. දැන් මේක නිකන් කවුරු හරි සිගරට් හොඳ නෑ කියලා ඉන්න කෙනෙක් නම් සිගරට් හොඳ නෑ. හොඳ නැත්තේ ඇඟට. දැන් අරක්කු ඇඟටත් හොඳ නෑ මොලේටත් හොඳ නෑ. අරක්කු බියර් ඔය වගේ මත් පෑන්. සිගරට් එහෙම මොලේට අවුලන්නේ. මොලේට හොඳයි සිගරට්. ඒ කියන්නේ දැන් ඔය ඩිමෙන්ෂියා එහෙම කියලා තියෙනවනේ. ඩිමෙන්ෂියා වලට එහෙම ප්‍රතිකාර කරන්න නිකොටින් ගන්නවා. එහෙම. හැබැයි ඇඟට මාර අවුල් ඒක. එනවා සිගරට් බිව්වොත් එහෙම ඔයාට අන්තිම කාලේ එහෙම වෙන කාට හරි බරක් වෙලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ වගේ අර මම සිගරට් ගැන වෙනම එපිසෝඩ් එකක් කරන්නම්. හැබැයි ඔය සිගරට් බොන එක රීප්ලේස් කරගන්න විනාඩි 10ක් එක්සර්සයිස් කරත් ඇති. සිගරට් බොන්න ඕනේ නෑ ඔයාට. ඔයාට ඒක දැනෙනවා. හැබැයි අර පුරුද්දක් විදියට සිගරට් බොන කෙනෙක් නම් එක්සර්සයිස් කරලා සිගරට් බොන කඩේ ළඟින් යද්දි ඉතින් සිගරට් එකක් බොන්නේ අනිවාර්යෙන් හිතෙනවා. මමත් එහෙම කරලත් තියෙනවා. ඒ කියන්නේ දැන් එක්සර්සයිස් කරලා ගිහිල්ලා සිගරට් බීලා එහෙම. මිනිස්සු සිගරට් බොන එක නම් අර එයාලට නවත්තන්න බැරි. හැබැයි නවත්තන්න ඕනි. බලෙන් නැවැත්තුවොත් එයාලගේ ජීවිතේ සතුට හැමදේම නැති වෙන වගේ එකක් වැඩක් ඒක. ඒතර අර එයාලට සිගරට් එක වෙනුවට රීප්ලේස්මන්ට් එකක් තියෙන්න ඕනි. දැන් මට සිගරට්
බොන්න ඕනේ නැහැ. මොකද මට එහෙම අර පීඩාකාරී ජීවිතයක් දැන් නැහැ. හැබැයි පීඩාකාරී ජීවිතයක් තියෙන කෙනෙක්ට අර ෂණිකව පීඩනයක් ආපු ගමන් එක්සර්සයිස් කරන්න බෑනේ. ඒක ලොකු අමාරු ක්‍රියාවක්නේ. දැන් බොස් බෑන්න ජොබ් එක කරද්දී ඔයා මම දැකලා තියෙන්නේ අර නිකන් අර හිත හොඳ මිනිස්සු සිගරට් බොනවා බොහෝ දුරට. ඒ කියන්නේ යාලට අර කාටවත් ඒ පීඩනේ දෙන්නේ නැතුව තමන්ම මොකක් හරි විදිහකින් රිලීස් කරගන්න තමයි යාලා උත්සාහ කරන්නේ සිගරට් එක හරහා. හිත හොඳ නැති මිනිස්සු තමන්ට පීඩනයක් ආවට පස්සේ තව කෙනෙක්ගෙන් පීඩනේ පිට කරනවා. එහෙම. නිකන් ඔයා නිකන් මම නිකන් ඔයාගේ ජීවිතේ තියෙන උදාහරණ වලින් බැලුවොත් ඔයා වැඩ කරන තැන හරි කොහේ හරි මහා බලුවෙකෙක් ඉන්නවා නම් එයා තමන්ට සිගරට් එකක්වත් බොන්නේ. බොහෝ දුර නිකන් ඔයා නිකන් බැලුවොත් ඔයාට තේරෙයි ඒක. හැමෝම එක කැටගරි එකට දාන්න බෑ. හැබැයි ඒ කියන්නේ යා මහා බලුකම ඇවිත් තියෙන අර යාගේ පීඩනේ යා පිට කරන විදිහ ඒක. බලු වැඩ හරහා බලුකම් කිරීම හරහා ඒකට හේතුව එයාට වෙන විදිහක් නෑ පීඩනේ පිට කරගන්න. කොහොමත් රස්සාවක් කරද්දි පීඩනයක් එනවනේ. එහෙම. ඔයා මේක අහන් ඉන්නවත් තාම. ඇත්තට මොකක්ද හේතුව මේක අහන් ඉන්න? මේක මට නිකන් අර හීනයක් වගේ එකක්. මං අර මුලින්ම වීඩියෝ එක දැම්මේ ගහ යට ඉඳගෙන මේ ගහ යටම ඉඳගෙන මාව තේරුම් ගන්න එකෙක් නෑ කියලා හිතාගෙන. හැබැයි යම්කිසි පිරිසක් මාව තේරුම් ගන්නවා කියලා දැනෙද්දි මට මාර සහනයක් ආවා. ඔයා නිසා තමයි ඔයා වගේ අයනේ. මං උදේ එක්සර්සයිස් කරනවා කියලා ගියානේ. ගියාට පස්සේ මං මුලින්ම කරන්නේ විනාඩි 15ක් ටයරයක් උඩ පනින එක. ටයරේ තියෙනවා ටයරේ උඩ පනිනවා අර නිකන් අර හයියෙන් කියන්නේ කොහොමද මම ඔයාලට කියන්නේ? ඒක දුවනවා වගේ නිකන් හිමීට දුවනවා වගේ එක්සර්සයිස් එකක් ඒක. ටයරයක් තියෙනවා. ටයරේ අර මේ පැතලි පැත්තට මෙහෙම දාලා මම මේක උඩ පන්න මෙහෙම නිකන්. මෙහෙම. පොඩ්ඩ අන්න ඔහොම කකුල් දෙක. හරි. ඊට පස්සේ ඊළඟ විනාඩි 15 ප්ලෑන්ක් එකේ ඉන්නවා. ප්ලෑන්ක් එකේ ඉන්න එකත් ඒ කියන්නේ මෙහෙමයි මම ඔයාලට මේකවත් තේරුම් ගත්තොත් මම කියන දේ ඔයාට එක්සර්සයිස් කරන්න ඇයි වැදගත් එක්සර්සයිස් කරන එක කියලා දැනෙයි. හරි. මෙහෙමයි හරිද? මම මේක කියන්නේ අර එදිනදා ජීවත් වීම වශයෙන්. ශරීරයට කොහොමත් එක්සර්සයිස් කරන එක හොඳයි. ඒ ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඒ ගැනත් කතා කරනවා නම් කතා කරමු. දැන් මේ මොහොතේ මම කතා කරන්නේ මනසට ඇයි එක්සර්සයිස් කරන එක වැදගත් කියලා. හරි. ඔයා මොන රස්සාව හරි මොකක් හරි දේ කරන්නේ. ඔයාට අර පෞරුෂය කියන එක ඕනි. තේරුණාද?
පෞරුෂය සහ ඔයාට මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් හරි කරලා බලමු කියලා අර මොකක් හරි පටන් ගැනීමේ හැකියාව ඕනි. එතකොට තමයි දැන් මේ පටන් ගැනීමේ හැකියාව ගොඩක් මිනිස්සුන්ට නැහැ. ඔයා බැලුවොත් සමාජ උනත් රස්සාව කරන තැන උනත් ඔයාගේ යාළුවෙක් උනත් අර පටන් ගන්න මිනිහෙක්ට ගොඩක් අමාරුයි දෙයක්. හරි. එතකොට ඒකට හේතුව හැකියාව නැතිකම කියනවා නම් ඒක බොරුවක්. කොහොමද මොකද්ද හැකියාව කියලා ඔයා මේ අර්ථකථනය කරන්නේ? තේරුණාද? ඔන්න වාහනයක් තියෙනවා. වාහනේ එන්ජිම ගොඩක් රත් වෙනවා. එහෙම හිතමුකෝ. එතකොට වා කියනවා නම් වාහනේ හොඳ නැහැ. ඒ වාහනේට හැකියාව නැහැ කියලා. මොකද්ද ඒ කියනවා? ඒ කියනවා ඔයා හරියට දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒකයි ඒ අර හැම දෙයකම යොදන්න පුළුවන් වචනයක් යොදන්නේ. එතෙන්. ඔයා දන්නවනම් එන්ජිම ගොඩක් රත් වෙන්නේ කියලා බොහෝ දුරට එන්ජින් ඔයිල් નિયમિત ගන්නට වැඩිය නැහැ. එන්ජින් ඔයිල් තියෙන්නේ එන්ජිම කූල් කරන්නනේ. කූල් කරන්න කියද්දී ඔයා සමහරට හිතෙන්නේ නිකන් අර රින ගානන් වලට ෆ්‍රිජ් එකේ වගේ කූල් කරනවා කියලානේ. එහෙම නෙමෙයි කූල් කරනවා කියන්නේ උෂ්ණත්වය අපි හිතමු උෂ්ණත්වය 1000 තිබිලා 900ට අඩු කරනවා නම් ඒකටත් කියන්නේ කූල් කරනවා කියලා. එන්ජිමක උෂ්ණත්වය සෙල්සියස් 500ක් වගේ තිබිලා 400ට 300ට 200ට 100ට අඩු කරනවා කියන්නේ ඒකත් කූල් කිරීම. ඒකට තමයි එන්ජින් ඔයිල් තියෙන්නේ. හරි. එතකොට දැන් වාහනයක එන්ජිම රත් වෙනවා නම් අපි දැනගන්න ඕනේ ආ එන්ජින් ඔයිල් වල මොකක් හරි ප්‍රශ්නයක් එක්ක ක්වොලිටි අඩුයි එක්ක ප්‍රමාණය අඩුයි. එහෙම. ඒ වගේ ඔයාට දේවල් කරන්න බෑ කියලා හිතෙනවා නම් එහෙම නොහැකියාව කියන්න බෑ. මොකද්ද නොහැකි? මොකද්ද කොහෙද නොහැකි? අන්න ඒක හරියට බලන්න ඕනි. දැන් අපි හිතමු ආ A level කරන කෙනෙක් කියලා. ඔයාට අද පේපරයක් කරන්න ඕන. ඔයාට බෑ හිතෙනවා. ඒතර ඔයාට හිතනවා ආ වෙන කට්ටියට පුළුවන් මට බෑ හිතනවා මං වැඩක් නෑ. මට බෑ. මොකද්ද බැරි යන්නේ ඒක බලන්න ඕනි. එතකොටනේ ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. දැන් වාහනයක එන්ජින් රත් වෙනවා කියලා වාහනේ අයින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකට සුළු දෙයයි කරන්න තියෙන. එන්ජින් ඔයිල් ටිකක් දාන්න, එන්ජින් ඔයිල් මාරු කරන්න එක්ක. ඒ වගේ ඔයාටත් අර මොකක් හරි කරන්න බෑ කියලා හිතෙනවා නම් නිකන් මට බෑ ඒ වචනේ ගන්න එපා කිසිම වෙලාවක. ඔයා බලන්න හරි මට බෑ මොකද්ද බැරි? ඔයාට හුස්ම ගන්න පුළුවන්. ඔයාට ඇස් පිල්ලම් ගහන්න පුළුවන්. එතකොට ඔයාට හැමදේම බෑ කියන්න බෑනේ. මොකද්ද බැරි? පේපරේ කරන්නේ පටන් ගන්න යන්න බෑ. ඇයි ඒ? අන්න එහෙම ප්‍රශ්න කරන්න ඕනේ හරි. අර කිසිම දෙයක් බෑ කියලා ඇක්සෙප්ට් කරන්න එපා. ඕවරෝල් වචනයක් බෑ කියන්නේ. ඔයාට හුස්ම ගන්න පුළුවන් නම්, ඔයාට ඇස් පිල්ලම් ගහන්න පුළුවන් නම්, ඔයාට ඔළුව හරවන්න පුළුවන් නම්, ඔයාට බෑ කියන්න බෑ. මොකද්ද බෑ කියලා කියන්නේ මොකද්ද ඒකට හේතුව බලන්න ඕනේ. එතකොට ඔයාට පටන් ගන්න හිතෙන්නේ නැහැ. පටන් ගන්න පුළුවන් හැබැයි හිතෙන්නේ නැහැ. හරි. එතකොට ඔයා හිතන්න ඕනි ඇයි අර හැම වෙලාවෙම හිතන්නේ ඇයි ඔයාගේම ප්‍රශ්න කරන්න ඇයි මට හිතෙන්නේ නැත්තේ? ඇයි වෙන කෙනෙක්ට හිතෙන්නලා මට හිතෙන්නේ නැත්තේ? මොකද්ද හේතුව? එහෙම තමයි ටික ටික බුද්ධිමත් කෙනෙක් නිර්මාණය වෙන්නේ. හරි. ප්‍රශ්න කරන්න ඕනේ. මම දන්නේ මෙතෙන්න මේ වෙලාවට කවුරු හරි ආවද කියලා. හැබැයි ආවනම් මේකේ වයිබ් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා අපේ කතාවේනේ. මේක වෙන පැත්තකට ගියා. ඒකත් හොඳයි. දැන් උදාහරණයක් විදිහට මම ගමුකෝ. මට දැන් අද ටයර් එකේ උඩ පනින්න බෑ දැන්. බෑ හිතුණා. හොඳටම බෑ හිතුණා. ඊට පස්සේ මම තව ටිකක් ඒක කල් දැම්ම වතුර කෝප්පයක් බොන්න එළියට ගිහිල්ලා. හරි. දැන් ඕක පනින්න ඕනිනේ. පනින්න ඕනි කියන්නේ ඒකටත් හේතු උනේ මේකයි. මම උදේ කියලා ගියානේ මං කරනවා කියලා. එතකොට මට දැන් ඇවිල්ලා අනේ කරන්න බැරි වුණා කියන්න බෑ. මං එහෙම කරන්නේ මං ඒක කරනවා අනිවාර්යයෙන්. ඒතර මට කරද්දි මට හරි මම කිව්වා දැන් කරලා. එහෙම නෙමෙයි මේ බෑ අපරාධි කිව්වේ ඔය වගේ හැංගීම් එන්නේ. ෂික් උදේ කිව්වනේ.
එහෙම. හැබැයි මගේ එක ප්‍රින්සිපල් එකක් තියෙනවා මම බොරු කියන්නේ. එතකොට දැන් එක්ක මං කරන්නේ නැතුව ඇවිල්ලා කියන්න ඕනේ අනේ කරන්න බැරි වුණා එහෙම කියලා. එතකොට මට හිතෙන්නේ මොකද්ද? මේකේ එක්කෙනෙක් හරි මගෙන් මොන හරි ගන්න බලාගෙන ඇති සමහර විට. එයාටත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඇති සමහරට. ඒත් මං එහෙම කිව්වොත් එයා කොහොමද හිතන්නේ? අන්න එහෙම. මට හිතුණා. ඊට පස්සේ ඉතින් මං උඩ පනින්න පටන් ගත්තා ඩයරේ. ටිකක් වෙලා උඩ පනිද්දි ඒක අවුලක් නැති වුණා. දෙවනියට ප්ලෑන්ක් එකකින් ඉන්න හිටියේ ඒකත් හිටියා. ඊට පස්සේ ඩිෆ් 100ක් ගහනවා. 32යි 22යි. එතකොට 100යි 30යි 30යි 60යි 20යි 20යි 40යි 60යි 40යි 100යි එහෙම හරි. ඊට පස්සේ ඊට පස්සේ තමයි කේස් එකුනේ. දැන් මේ මං කියන්නේ මේ මගේ මේ අද උදේ අර මම මෙතන ගහ යට ඉඳලා ගිහිල්ලා නිල් පාට එක ඇඳගෙන ඉඳන් දැන් වෙද්දි මේ පැය 7 ඇතුළත උන වැඩේ හරි. කොච්චර ඒකෙන් ගන්න දේවල් තියෙනවද ඇනලයිස් කරොත් කියලා. ඊට පස්සේ මම ෆෝන් එක ගත්තා. දැන් මට ෆෝන් එකේ මාර මෙහෙමයි මට ෆෝන් දෙකක් තියෙනවා කියන්නේ එක ෆෝන් එකක් තියෙනවා ඒක මගේ. අනිත් ෆෝන් එක දැන් නංගිට අම්මා ෆෝන් එකක් අරන් දුන්නා. අම්මා හරි අප්පච්චි හරි කවුරු හරි අරන් දුන්නා. දැන් ඒ නිසා නංගිගේ පරණ ෆෝන් එක දැන් ගෙදර තියෙනවා. ඒක මල්ලි ළඟ තිබ්බ මං ඉල්ලගත්තා ඒක. ඉල්ලගෙන දැන් මම මගේ අර පරණ ෆෝන් එක කියන්නේ මගේ ෆෝන් එක මම පාවිච්චි කරන්නේ මේ තරුෂික දීගා කියන channel එකේ වීඩියෝ අප්ලෝඩ් කරන්න. මම ඒක කිව්වේ. මතකද ඔයාලට? එතකොට මං අර channel එක මට ලෝභකමක් හිතුණා දැන් වෘක්‍යා දෙක channel එකත් කන්ටිනියු කරන්න ඕනි කියලා. ඒ නිසා මං SIM එකකට YouTube පැකේජ් එකක් දාගෙන ඒක දාගත්ත නංගිගේ ෆෝන් එකට. හරි. ඊට පස්සේ මං උදේ දැන් මම එක්සර්සයිස් කරන්නේ අර ටික කරලා ඉවරලා YouTube එකේ ෂෙඩියුල් කියන්නේ YouTube එකේ වෙන කට්ටිය එක්සර්සයිස් කරනවා බලාගෙන යාලා කරන විදිහට තමයි ඉතුරු පැය දෙක කරන්නේ. මම පැය 3ක් කියන්නේ 2:00ක් වගේ එක්සර්සයිස් කරනවා. ඒතර ඒකේ අර රෝවර් කියලා එක්කෙනෙක් ඉන්නේ. එයාගේ විනාඩි 10ක එකක් තමයි කරන්නේ මං ඊළඟට ඩිෆ් ගැහුවට පස්සේ. ඒකට යද්දී මට මාර කේස් එකක් වුණා කියන්නේ මම දැන් YouTube එකේ වීඩියෝ බලන්න හිතෙනවා. දැන් මට වලක්ව ගන්න බෑ. හරිද? ඉතින් බැලුවා පැයක් විතර ගියා ඒකට. එතකොට එතන 10 විතර වුණා. දැන් මම මෙතන 8ට විතරනේ ගියේ කතා කරලා. හරි 10 විතර වුණා. ඉතින් මට තේරුණා අම්මට හිරි මේ දැන් මම මේකට අර වෘක්‍යා දෙක කියන එක මම ඔහොම කරන්න ගියොත් මට කෙල වෙනවා. කියන්නේ මම උදේ ෂෙඩියුල් එක කරලා එක්සර්සයිස් කරලා ඉවර වෙලා අර උදේ වැඩ පටන් ගන්න වෙලාව වෙනකම් මට ඉන්ටර්නෙට් එකට ගියොත් එහෙම ඉවරයි. දවසම ඉවරයි. එහෙම එක දවස් ඉවරලා ජීවිතේම ඉවර වෙනවා. නිකන් කාලා කන්නේ විදියට. එතකොට මම හිතුවේ මේ වෘක්‍යා දෙක දැන් මට 10 වසරේදී අපිට සිංහල කරේ සරච්චන්ද්‍ර කියලා සර් කෙනෙක්. ඔබාමා කියලා කිව්වේ අපි හරි. ඒ සර් 10 වසරේදී මට නියම කන්සෙප්ට් එකක් කියලා දුන්නේ. ඒ කියන්නේ ආවස්තික පිරිවැය කියලා එකක්. වඩා වටිනා දේ වෙනුවෙන් අඩු වටිනා දේ කැප කරන්න ඕනේ. මේ ජීවිතේ අපිට තියෙන හැමදේම වටිනවා. හරිද? දැන් හිතමු මේ සෙරෙප්පු දෙක තියනවා කියලා මේක මාර කන්සෙප්ට් එකක්. හරි ඔයා මේක තේරුම් ගත්තොත් ඔයාට ජීවිතේන අමාරු අවස්ථා හැමදේටම මේක යොදන්න පුළුවන්. හරි. මෙන්න මේ සෙරෙප්පු දෙක තියෙනවා. එකක් මේක දකුණු කකුල මේක වම් කකුල. හරි. එතකොට ඔයාට දැන් මේ දෙකෙන් එකයි තෝරගන්න පුළුවන්. ඔයාගේ සෙරෙප්පු දෙක කියලා හිතන්නකෝ. මේ දෙකෙන් එකයි තෝරගන්න පුළුවන්. ඔයා දකුණු කකුලෙත් තෝරගන්නේ වම් කකුලෙත් තෝරගන්නේ. අන්න ඒ වගේ වෙලාවට ඔයා ආවස්තික පිරිවැය කියන එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔයා හිතන්න ඕනි දැන් මම නම් හිතන්නේ මට නම් එහෙම තියෙන්නේ. මම හිතනවා ගෙදෙට්ට යන්න මට පුළුවන් දකුණු කකුලෙන් පැන පැනද වම් කකුලෙන් පැන පැනද. මට වැඩියෙන්ම පාවිච්චි කරන්න වෙන කකුලට මම ඒක දා ගන්නවා. වම් කකුලේ සෙරෙප්පුව මම අයින් කරනවා. හරි. එතකොට මම දකුණු මට ඒ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණේ ඒක. ඒ වගේ දැන් මට එක්ක අර ෆෝන් එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන වෘක්‍යා දෙක කරන්න ඒක හිතාගෙන ඉන්න ඕනි. එතකොට මට කැප කරන්න වෙනවා මේ දැන් හැමදාම උදේට දැන් මට දවසක් පුළුවන් වෙයි. මේ හරි මං අද ඉන්ටර්නෙට් යන්නේ අර අනිත් ෂෙඩියුල් ටික විතරයි බලන්නේ එහෙම කියලා. දැන් මං ඒක දැන් කරන්නේ YouTube එකේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. එතකොට ඩවුන්ලෝඩ් කරන එක Wi-Fi වලට කනෙක්ට් කරාම අවුලක් නෑනේ. දවස් දෙකකට පාරක් Wi-Fi එකට කනෙක්ට් කරන්න තමයි තියෙන්නේ. ඒක දවල් හරි කමන්නේ ඒක. එතකොට ඒක බලන්න පුළුවන් ඔෆ්ලයින්.
ඉඳලා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. හැබැයි දැන් අර ඒ ෆෝන් එකේ SIM එකක් තිබ්බොත් එහෙම ෂණිකව data on කරන්න විතරයිනේ තියෙන්නේ. ඒක ඉන්ටර්නෙට් එකට ගියාට පස්සේ නිකන් අර හැම ඒ කියන්නේ මට අද තේරුණේ කියන්නේ මට YouTube එකේ YouTube වගේ සමාගම් වල ඉන්න attention engineersලා කියලා. හරි. එතකොට එයාලගේ අරමුණ තමයි එයාලගේ රස්සාව ඒක. එයාලගේ රස්සාව YouTube එකට එන කෙනා YouTube එකෙන් යන්නේ නැතුව තියාගන්න. උපරිම වීඩියෝ බලවන්න. ඒක එයාලගේ රස්සාව. attention engineer. හරි. එතකොට දැන් මේ ලෝකේ තියෙන ලොකුම මොලේ එක්ක මට YouTube එකට ගිහින් හැප්පෙන්න මට බෑ. එහෙනම් මං මනසින් මාර උසස් කෙනෙක් වෙන්න ඕනේ. හරි. එච්චර ඩිසිප්ලින් එකක් තියෙනවනම් මං නිකන් උදේ ඇවිල්ලා මෙහෙම අඬා වැළපෙන්නේ නෑනේ මේ ඔයත් එක්ක. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් කියන්නේ අර ඒ කියන්නේ කාමයන් කියලා තියෙනවා. කාමයන් කියන්නේ අර අපිට ආස වගේ දේවල්. එහෙම හිතන්නකො සරලව අපි අර ආස දේවල් සාමාන්‍ය ජීවිතයේදී එව්ව දුරු කරන්න අර එව්ව අස්සේ ඉඳලා බෑ. ඒකනේ මහාන වෙන්නේ මිනිස්සු. දැන් මහාන වෙලා එව්වගේ අස්සේ ඉන්නවනේ. ඉතින් ඒක කරන්න දෙයක් නෑ. ඒක තමයි ඒ කාලේ බුදුරජාන් වහන්සේ කාලේ මිනිස්සු මහාන උනේ. ඒ කියන්නේ මේ ගිහිගේ ඉඳලා අර කාමයන් අස්සේ ඉඳලා කාමයන් ගැන මේ ආසාව නැති කරන්න බෑ. බැරි තරම්. අර අතිශය මොලේ තියෙන කෙනෙක්ට විතරයි පුළුවන් ඒක. ඒතකොට මට මේ YouTube එකේ data on කරගෙන මට ඕනි වීඩියෝ ටික විතරක් බලන්න බෑ. ඒතර මම ඒකෙන් SIM එක අයින් කරා. මං හිතාගත්ත උර්කයා 2 කියන channel එක මං ආයෙ කරන්නේ ෆෝන් එකක් ගත්ත දවසට තමයි. මං ආසයි ඒක කරන්න. ඒකෙන් මට හිතුණා සමහර අයට ප්‍රයෝජනයක් වෙනවා කියලා. ඇත්තටම එක්කෙනෙක් කමෙන්ට් එකක් උත් දාලා තිබ්බේ. ඒකෙන් එයා දැනගෙන හිටපු නැති දෙයක් ඉගෙන ගත්තා කියලා. හැබැයි ආවස්තික පිරිවැය මගේ ජීවිතේ කාලකන්ණි කරගන්නවද උර්කයා 2 channel එක කරනවද? ඒ දෙකෙන් භයානක වැඩි එක මගේ ජීවිතේ කාලකන්ණි කරනවා කියන එක. ඒතර ඒ වෙනුවෙන් අඩු වටිනා දේ කැප කරන්න ඕනේ. උර්කයා 2 channel එක කරන එක කැප කරනවා. උර්කයා 2 කරොත් මට channel එකක් තියෙනවා කාලකන්ණි ජීවිතයක් එක්ක. උර්කයා 2 කරේ නැත්තම් මට channel එකක් නැහැ. හැබැයි හොඳ ජීවිතයක් තියෙනවා. එතන මට ඕනේ හොඳ ජීවිතේ. තේරුණා නේද? තීරණ ගන්න විදිය. ඒක මාරයි හරි. ඕනි තැනකට පාවිච්චි කරන්න පුළුවන් වාට ඒක. ඒ දෙකෙන් මොකක්ද නැති වුණාට කමක් නැත්තේ කියලා බලන්න ඕනිවා. ඒක නැති කරගන්න ඕනි. එහෙම. මම එහෙමයි කරන්නේ. ඊට පස්සේ දැන් මම යෝගා කරනවා. හරිද? යෝගා කරන එකෙත් ඒ කියන්නේ මං කියවනේ මේ අපේ ඇඟ වාහනයක් වගේ කියලා. ඒතකොට ඒක සර්විස් කරන්න ඕනි. ඔයා හිතන් ඉන්නවා නම් මේක මේ මගේ ඇඟ මම ඉපදුනා මට හම්බුන ඇඟ. මේක මෙහෙමයි මං කාලා බීලා ලස්සනට තියන්. ඒක බොරුවක්. ඒක එහෙම නෙවෙයි. මේක මගේ ඇඟ කියලා මම හිතනවා නම් ඒක බොරුවක්. දැන් වාහනයක් ගමුකෝ අපි. දැන් වාහනේ ඔයාගේ කියලා ඔයා හිතනවා. ඒතර වාහනේ ඔන්නේ දැන් එළියේ තියෙද්දි පින්න වැදිලා මලකට කනවා. එහෙම හිතන්නේ. ඊට පස්සේ මොකක් හරි වෙලා ටික ටික එන්ජින් ඔයිල් අඩු වෙනවා. දැන් එතකොට වාට අර දැන් වාහනේට වා සලකන්නේ ඇඟට සලකන විදිහට නෙවෙයිනේ. අන්න ඒකනේ එතනම කේස් එක. දැන් වාහනේත් ඔයාගේ කියලා ඔයා හිතනවා. හැබැයි ඒ දෙක වෙනස්. ඒ කියන්නේ වාහනේ ඔයාගේ කියලා ඔයා හිතුවාට ඔයාගේ වාහනේ. ඔයා ඒකට අර ඇත්තටම ඇඟට සලකන විදිහට නෙවෙයි සලකන්නේ. ඔයා ඒකට එන්ජින් ඔයිල් ටික දානවා. මොකක් හරි මලකට කාල් තිබ්බොත් තීන්ත ගානවා. ඒ වගේ. හැබැයි ඇඟට එහෙම එන්ජින් ඔයිල් දානවා නඩත්තු කරනවත් එහෙම හිතන්නේ අර ඇයි ඇඟ මගේ වගේ සීන් එකක නින්නේ. ඇඟත් වාහනයක් වගේ අර බාහිර දෙයක්. දැන් මේ අත ඇඟිල්ල උනන් මේක බාහිර දේවල්. මේක අර මගේ එහෙම මේ නිකන් මේ මගේ අර මට ඕනි විදිහට කරා. එහෙම බෑ මේක. ඒ කියන්නේ මම මේක වගකීමෙන් කියන්නේ මම ඒ කියන්නේ අර එක එක විදිහේ මානසික තත්ත්වවල ඉඳලා තියෙනවා. එතකොට මම ඇඟත් මේ ඇඟ තියෙනවා. ඇඟත් මම රෙස්ලින් ගහුවා, බොක්සින් ගහුවා, කැඩිට් කරා. මම උපරිමයෙන් පාවිච්චි කරලා තියෙනවා. මට හොඳටම තේරලා තියෙන දෙයක් තමයි. හරි. මේක මේ අපිට ඕනි විදිහට කරන්න බෑ. දැන් ඒ කියන්නේ වාට අපි හිතමු වාහනේක එන්ජිමේ සද්ද නවත්තන්න ඕනි කියලා.
හරි. එතකොට ඔයා ඒ සද්ද එන තැනට බාහිරින් ප්‍රතිකාරයක් කරන්න ඕනේ. සමහරට හිතන්නේ දැතිරෝධයක දැත්තක් අඩුයි. ඔයා එහෙනම් අලුත් දැතිරෝධයක් දාන්න ඕනි. එහෙම නැතුව නිකන් අර හිතින් හිතුවා කියලා ඒ කියන්නේ නිකන් ඔයා හිතන ආහා සද්ද නවතී කියලා එහෙම හිතුවට එහෙම සද්ද නවතින්නේ නැහැ. නැවතුණත් ඒක తాවකාලිකව අහම්බෙන් වෙන දෙයක්. ආයේ ඒක ඊට වැඩි වෙන්න පුළුවන්. තේරුණාද මං කියන එක? ඒ වගේ මේ ඇඟ තියෙනවනේ. දැන් ඇඟේ ඔයාට හිතෙනවා නම් කාලකන්ණි කෙනෙක් වගේ ඔයා. හරිද? ඔයා හිතනවා නා ඒක නිකන් හරි එහෙම නෙමෙයි. අර වාහනේට කරනවා වගේ. ඔයා මේකට ප්‍රතිකාරයක් කරන්න. ඇයි එහෙම හිතෙන්නේ? මේ හෝමෝනයක් අඩුයි, එන්ජින් ඔයිල් අඩුයි වගේ. ඒක වැඩි කරගන්න ඕනේ එහෙම. ඒතර ඔයාට ලෙඩයි වගේ හිතෙනවා නම් ඇයි ඒ? සමහරට ප්‍රතිශක්තිය අඩු ඇති. එහෙනම් මං ටික වැඩියෙන් නිදා ගන්න ඕනේ. ඔය වගේ. එහෙම නැත්තම් මං බෙහෙත් ගන්න ඕනි. මේ කියන්නේ දැන් අපි හිතමු ඇඟ ගැන විශේෂඥයෙක් නෙවෙයි නේ. හැබැයි දොස්තරලා ඇඟ ගැන විශේෂඥ. එහෙනම් මේ විශේෂඥයෙක්ගෙන් අහලා මේ වාහනේට මොකක්ද උනේ කියලා දැනගන්න ඕනේ. මට එහෙනම් මම දැන් වැදගත් දෙයක් කියන්න ගිහින් ඒක කියන්න බැරන වෙලාවට හරි. දැන් ආයෙත් මතක් වුණා ඒක. මට ඔන්න පේපරේ කරන්න හිතෙන්නේ නැහැ. එතකොට නෑ ඒක මගේ දෙයක් එහෙම නෙවෙයි. ඇයි ඒ මේකයි. ඔයාට මොකක් හරි දෙයක් පටන් දැන් අපි එක්සර්සයිස් කරද්දි මේ දේවල් දෙකක් වෙනවා. එකක් තමයි අර ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනේ වැඩි වෙනවා. හරි. ඒකත් එක්ක තව හෝමෝනේ වැඩි වෙනවා. හැබැයි ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනේ තමයි ගොඩක් වැඩි වෙන්නේ පිරිමියාගේ. හරි. ඒ ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනේ වැඩි වෙන්නේ හැබැයි අමාරුවෙන් එක්සර්සයිස් කරන්න ඕනේ කියන්නේ දැන්. නිකන් දුවන්නම් වාලේ දිව්වට ටෙස්ටෙස්ටරෝන් ගොඩක් වැඩි වෙන්නේ නැහැ. හරි. ඔයා අමාරුවෙන් එක්සර්සයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයාට ඩිෆ් 50යි නම් ගහන්න පුළුවන්. ඔයා ඩිෆ් 60ක් ගහද්දි තමයි ටෙස්ටෙස්ටරෝන් ගොඩක් වැඩි වෙන්නේ. අර උපරිමයට වැඩිය ටිකක් පුෂ් කරාම තමයි ටෙස්ටෙස්ටරෝන් වැඩි වෙන්නේ. ඒත් එක්කම තව දෙයක් වෙනවා. හරි. අපේ මොලේ ওই දේවල් කරන්න අපිට ශක්තිය දෙන මේ කෑල්ලක් තියෙන. ඒකට කියන්නේ AMC කියලා. ඇන්ටීරියර් මිඩ් සිංගුලර් කෝටෙක්ස්. හරි. එතකොට ඒක අපි කවදාවත් කරලා නැති දේවල් කරද්දි එක්ක උදේට නැගිටලා අමාරුවෙන් එක්සර්සයිස් කරද්දි. ඒ කියන්නේ අපි දැන් කැමති නැති දේවල් කරද්දි දැන් බෑ හිති දේවල් කරද්දි ඒක ලොකු වෙනවා. ඒක ලොකු වෙනවා කියන්නේ දැන් ඔයාට බෑ හිති හරි පේපරයක් කරා කියමුකෝ මුලින්ම. එතකොට ඊළඟ පාර ඔයාට පේපරේ කරන්න බෑ හිතුණත් ඔයාට ඒක කරන්න පුළුවන් කමක් ලැබෙනවා. තේරෙනවද මං කියන එක? ඒ වෙන්නේ දැන් අපි හිතමු මෙහෙම එකක්. දැන් ඔයාගේ වාහනේ ඔන්න බ්‍රේක් අඩුයි. ඒතකොට ඔයාට නවත්තවන්න ඕනි තැනට වැඩිය මීටර් 10කදී බ්‍රේක් ගෙවුවොත් තමයි ඔයාට නවත්තන්න ඕනි තැන නැවතෙන්නේ. එහෙම හිතමු. ඔයා බ්‍රේක් හදාගත්තට පස්සේ ඔයා බ්‍රේක් පැඩල් එක පාගන්න එකම විදිහට තමයි. හැබැයි ඔයා මීටර් 5කදී ගැහුවොත් ඔයාට ඕනි තැන නවතිනවා. එහෙම හිතන්න. අන්න ඒ වගේ. ඔයාට එකම ශක්තියක් තමයි ඕනි පේපරේ පටන් ගන්න. හැබැයි ඔයාට ඒක ලේසි. ඉක්මන් ඒක කරන්න පුළුවන්. ඔයාට ඉක්මන් හිත හදා ගන්න පුළුවන් පේපරේ එහෙම කරන්න. ඉක්මන් හිත හදා ගන්න පුළුවන් ඊළඟ YouTube වීඩියෝ එක කරන්න. ඉක්මන් හිත හදා ගන්න පුළුවන් උදේ නැගිටි ඇහැරුණාට පස්සේ ඇඳෙන් බහින්න. ඒ වෙන්නේ අර කෑල්ල ලොකු වෙන එක. ඒ ලොකු වෙනා වගේම තමයි අර නිකන් ඉද්දි ඒ කෑල්ල පොඩි වෙනවා. දැන් අපි හිතමු දැන් ඔයා අද උදේ අමාරුවෙන් නැගිටලා එක්සර්සයිස් කරා. හෙට උදේ ඔයාට සීතලයි ඔක්කොමත් එක්ක නැගිටින්න බෑ කියලා හොඳට නිදාගෙන ඉද්දි ඔයාට ආය අර ලොකු උන එක පොඩි වෙනවා. අන්න එහෙම කේස් එකක්. ඒක අර දිගටම ඒක තමයි බුදුරජාණන් වහන්සේ වීර්ය ඉන්ද්‍රිය කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඔයා වීර්ය කරද්දි තමයි ඒක ලොකු වෙන්නේ. වීර්ය කරන්නේ නැතුව හිටියම් පොඩි වෙනවා. දැන් මම හරියටම දන්නේ මේ සීන් එක. හැබැයි වීර්ය බලය කියලා එකක් තියෙනවානේ. ඒ වීර්ය බලය කියන්නේ වීර්ය ඉන්ද්‍රිය මට හිතෙන්නේ. ඒ වීර්ය ඉන්ද්‍රිය යම් කිසි ප්‍රමාණයක් ලොකු වුණාට පස්සේ ආයෙ පොඩි වෙන්නේ නැතුව ඇති කියලා. මම ඒක හරියටම දන්නේ. මට හිතෙන්නේ එහෙම. ඒකද බුදුරජාණන් වහන්සේ වීර්ය බලය කියලා කිව්වේ. ඉන්ද්‍රිය පහයි බල පහයි එහෙම තියෙනවනේ. අන්න එතකොට දැන් මට ළඟදී අයියා කෙනෙක් හම්බුණා ගයන්න අයියා කියලා. ඒ අපේ ලොකු අම්මගේ පුතා. එයාට මාර කට්ටක් කාලා
දැන් හොඳ තැනක ඉන්නවා. බැංකුවක මැනේජර් කෙනෙක් මං හිතන්නේ. නෑ ලීසින් කම්පැනි එකේ මැනේජර් කෙනෙක්. එයා කියනවා දැන් අර එයා දන්න නිසා එයාට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා. එයාට නිකන් කම්මැලිලු එතන ඉන්න. හරි. එයා දැන් එක්සර්සයිස් කරන්න එහෙමත් නෑ. දැන් ඒ කියන්නේ වා ජීවිතේ මාර කට්ටක් ආපු කෙනෙක් කියනවා එක්සර්සයිස් කරලා හරි එහෙම නැත්තම් කටු කාපු මිනිස්සු ඉන්නවානේ. කටු කාපු මිනිස්සුන්ගේ ඒක ලොකුයි. හරි. ඒක ලොකු වෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාට හැමදාම සල්ලි නැහැ. ඒතකොට සල්ලි නැති වුණාම කොහොම හරි මැච් එක ගහලා සල්ලි හොයන සීන් එකේ ඉඳලා හරි කොහොම හරි අමාරුවෙන් ඉගෙන ගන්න හරි කොහොම ලෙවල් එකක ඉන්නේ කියලා. ඔයාගේ ඒ අර වීර්ය ඉන්ද්‍රිය කියන එක ලොකු වෙනවා. දවසින් දවස ඒක කරද්දි ලොකු වෙනවා. ඒක ඔයාගේ ජීවිතේ කවදාද සැපවත් යනකට එනවා. සැපවත් යනකට ආවට පස්සේ ඔයාගේ අර ලොකු වුණ කෑල්ල තියෙන ලොකු වෙලා තියෙන එක තියෙනවනේ. එතකොට ඔයාට දැනෙන්නේ අනිත් මිනිස්සුන්ට වැඩි ඔයා සුපිරි කෙනෙක් එහෙම කියලා. ඒක ඇත්තටම එහෙමයි. හැබැයි එහෙම සැපෙන් ඉන්න ඇත්තටම වෙන දේ තමයි අර ලොකු වුණ එක ටික ටික පොඩි වෙනවා. ඔයා සැපෙන් ඉන්න. එතකොට දැන් මේ සැපවත් ජීවිතයට ගියාට පස්සේ ඔයා එක්සර්සයිස් එහෙම කරන්න ඕනි. එහෙම නැත්තම් ඔයාට කෙල වෙනවා. ආයෙත් අර නිකන් ඒ කියන්නේ ඔය ඉන්නවනේ අර කාගෙන එන මිනිස්සු ඒ කියන්නේ අර වැටෙන්න නැති ඒ කියන්නේ ඕනි කට්ටක් කාලා නැගිටින්න පුළුවන් මිනිස්සු. ඒ මිනිස්සුන්ට එහෙම පුඩුවන් වෙලා තියෙන්නේ. මේ මිනිස්සු ඊට කලිමුත් එහෙම කටු කාලා නැගිටලා තියෙන නිසා. ජීවිතේ. හරි. ඒතර ඒ කටු කාලා නැගිටපු මිනිහෙක් හිතන් ඉන්නේ අර ඒ මගේ හැටියක් ඒක. එහෙම හැටි කියලා එකක් නෑ. දැන් අපි හිතමු දැන් වාහනයක එන්ජිම තියෙනවා. හරි. ඒතර ඒ එන්ජිම නඩත්තු කරන්නේ නැතුව මම හිතනවා මගේ එන්ජිම සුපිරි ආය මොනවක් බලන්න දෙයක් නැහැ. දිගටම එහෙම තමයි. එහෙම නෑ. ඒ එන්ජිම මේ ලෙවල් එකට ඇවිත් තියෙන්නේ. ඔයා ඒ හොඳට ඒක නඩත්තු කරලා තියෙන නිසා ඔයා දැති රෝද එහෙම හොඳට දාලා එන්ජින් ඔයිල් එහෙම හොඳට දාලා කාලෙන් කාලට හොඳට සර්විස් කරලා ඒ නිසා තමයි එන්ජිම හොඳට තියෙන්නේ. හරි. ඒතකොට ඔයා හිතනවා නම් හැමදාම එහෙම තියෙයි කියලා. ඒක බොරුවක්. ඒක එහෙම වෙන්නේ නැහැ. ඔයාට තේරෙයි. ඒ කියන්නේ ඔයාට ඒක හොයන්න වෙන්නේ ඔයාගේ එන්ජිම කැඩිලා ආයේ වාහනේ දුවන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ වගේ ඔයත් අර ජීවිතේ කට්ට කාලා තැනකට ගිය කෙනෙක් නම් ඔයා හිතනවා නම් මට ඕනි දෙයක් පුළුවන් එහෙම කියලා. ඒක බොරුවක්. ඔයා හැමදාම එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕනේ හැමදාම එහෙම හිතෙන්නේ නැහැ. කියන්නේ ඔයාගේ ඔය බැලුම් බෝලයක් පිම්බෙනා වගේ අර මොලේ ඔයාට ඕනි දෙයක් කරන්න පුළුවන් ශක්තිය දෙන කෑල්ල ලොකු වෙලා තියෙනවා ජීවිතේම අර අමාරු දේවල් කරපු නිසා. ඊට පස්සේ ආයෙ පොඩි වෙනවනේ ඒක. අමාරු දේවල් කරන්නේ නැතුව ඉද්දි. එතකොට ආයෙ ඔයාට සාමාන්‍ය කෙනෙක්ගේ තත්ත්වයට යනවා. ඒ නිසා ওই තත්ත්වෙම මේක තියාගන්න. ඒක තමයි මිනිස්සුන්ගේ බලය. ඒක තමයි මිනිස්සුන්ට අර ඕනි දෙයක් කරන්න පුළුවන් හැකියාව දෙන තැන. ඔයා උදේ නැගිටලා හැමදාම උදේ එක වෙලාවකට නැගිටලා ඔයා එක්සර්සයිස් කරන්න ඕනේ. ඔයා කටු කාපු නැති කෙනෙක් නම් ඔයා ඒත් ඔයා එක්සර්සයිස් කරන්න ඕනේ. එතකොට ඔයා වෙනස් වෙනවා. හරි. ජීවිතේ ඕනි දෙයකට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. හරි. ඒක වෙන්නේ අර ඔයාගේ මොලේ හෝමෝන වෙනස් වීමෙන් සහ මොලේ තියෙන වීර්ය ඉන්ද්‍රිය එහෙම නැත්නම් ඇන්ටීරියර් මිඩ් සිංගුලර් කෝටෙක්ස් එක ලොකු වීමෙන්. තේරුණානේ මං කියන එක? ඒ ලෙවල් කරන කෙනෙක් වුණත් මං මතකනේ කිව්වා රෝවන් රෝව. එයාගේ විනාඩි 10ක එකක් තියෙන. ඒක කරන්න උදේට. කරද්දි දැන් කොල්ලෙක් නම් සපෝටරයක් ඇඳ ගන්න ඕනි. සපෝටරයක් කියන්නේ අර දැන් පිරිමි කට්ටියට සපෝටර අඳින්න ඕනි එක්සර්සයිස් කරද්දි. එහෙම නැත්නම් එයාලගේ අර වෘෂණ කෝෂ පල්ලෙහාට මේ කියන්නේ අර වෘෂණ කෝෂ අර ගුරුත්වය යටතේ අර අවලම්බයක් වගේ හෙල්ලෙනවනේ එක්සර්සයිස් කරද්දි. එහෙම වුණොත් එහෙම ඒක අර පල්ලෙහාට ගිහිල්ලා අර හර්නියා කියලා ලෙඩක් හැදෙනවා. හරි. ඒ කියන්නේ එතකොට අර හැමට තව දුරටත් ඒක දරා ගන්න බෑ වෘෂණ කෝෂ වල තියෙන. ඒ නිසා පිරිමි කෙනෙක් නම් ඔයා එක්සර්සයිස් කරනවා නම් අනිවාර්යෙන් ඔයා සපෝටරයක් අඳින්න ඕනි. හරි. නැත්තම් මම එක්සර්සයිස් කරා මං අර අයියා කිව්ව විදිහට එක්සර්සයිස් කරා දැන් විනාඩි 10 දැන් මං ඉවරයි ඒ වගේ ලෙවල් එකකට යන්න පුළුවන්. හරි. එහෙනම් හොඳ තද සපෝටරයක් අඳින්න. සපෝටරය කියන්නේ කඩවල් වලින් ගන්න පුළුවන් ලොකු ගාණක් වෙන්නේ නැහැ. හැම රෙදි කඩවල් වල තියෙන සපෝටරයක් කියලා ඉල්ලුවොත් දෙයි ඔයාට. දැන් මං හිතන්නේ 500ක් විතර වෙයි. සමහරට ටිකක් වැඩි වෙයි සමහරට. 500ක් වගේ වෙයි සපෝටරය.
සපෝට් එකක් ගන්න අනිවාර්යෙන්. පිරිමි කෙනෙක් නම් ගෑනු අයට ඕනේ මේ සපෝට් එකක් ඇඳගෙන එක්සර්සයිස් කරන්න. හරි එක්සර්සයිස් කරන්න. විනාඩි 10ක් එක්සර්සයිස් කරත් ඔයා A level කරන කෙනෙක් නම් ඔයාට මාර ඇඩ්වාන්ටේජ් එකක් එන එක. උදේට එක්සර්සයිස් කරද්දී, ඒ කියන්නේ ඔයා උදේට අමාරුම දෙයක් කරද්දී ඔයාගේ දවසේ අනිත් දේවල් ඔක්කොම ඊට වැඩිය ලේසි වෙනවා. කියන්නේ ඔයාට පේපර් එක කරන්න තියෙන්නේ. ඇත්තටම ඔය පේපර් එක කරන එකේ අමාරු සීන් එක, පේපර් එකක් කරද්දී ඒක පටන් ගන්න එකේ අමාරු සීන් එක ඔයාට ඔතන ඉඳ ගන්න එක. ඉඳගත්තට පස්සේ ඕක ලේසි. ඉඳ ගන්න තමයි හිතෙන්නේ නැත්තේ. අර තැන් තැන් වලට ගිහිල්ලා අර එතකොට පැය දෙකක් විතර එහෙම යන්නේ නැහැනේ. පැය දෙකක් පැය තුන. ඒ වගේ. ඔයාට YouTube වීඩියෝ එකක් එඩිට් කරන්න ඉඳ ගන්න ඕන නම් එතන අමාරුම කෑල්ල ඉඳ ගන්න එක. එඩිට් කරන එක කරන්න පුළුවන්. ඉඳ ගන්න තමයි බැරි. මුලින්ම. ඔයා උදේම එක්සර්සයිස් කරලා තියෙනවා නම් ඔයාට ඒක ඉඳ ගන්නවටදී මහා අමාරු නැඟ ගොඩක් හෙල්ලුවානේ. ඒකට ඔය එඩිට් කරන එක අරක මේක ඕනි දෙයක් කරන්න පුළුවන්. හරි. රස්සාවේ දෙයක් වුණත් ඕනි දෙයක් ලේසියෙන් කරන්න පුළුවන්. මොකද අමාරු දෙයක් කරලා ඒකට ඇඩ්ජස්ට් වෙලා ඉන්නේ නැහැ. මොලේ අර කෑලි ලොකු වෙලා ඔයාව ඇඩ්ජස්ට් වෙලා තියෙන්නේ ආ ඒ ලෙවල් එකේ වැඩ කරන්න. හරි. මම කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතන්න. ඉස්සරහට මම වීඩියෝ එකක් දානවා ජීවත් වෙලා හිටියොත්. එතකොට ඔයාට ඒක තේරුම් ගන්න ඒක ලේසි වෙයි. මට හිතන්න ඕනි වාහනයක් දිහා බලන විදිහට තමන් ඇඟ දිහාත් බලන්න. ඇත්තට මේක එහෙමයි. දැන් අපිට ඕනි විදිහට මේ ඇඟ පාවිච්චි කරන්න බෑ. හරි. ඒ කියන්නේ දැන් ඒ ඇඟ කියන්නේ ඇඟ 100ට 10යි මොලේ 100ට 90යි. ඒ දෙකම එහෙමයි. දැන් මෙහෙම හිතමුකෝ. දැන් මං අද උදේ මං කිව්වේ ෂෝට් බැලුවා කියලා. ෂෝට් බලද්දි මං දැක්ක එක ෂෝට් එකක් තිබ්බා. ඒ කියන්නේ ඔන්න ඊජිප්තුවේ බස්වල සංචාරක යන බස්වල ඒ වෙලෙන්දෝ කරන්නේ දැන් හිස් ස්ට්‍රීට් වල කෑම තියෙනවා. හරි. ඊට පස්සේ දැන් බස් එක පැය ගාණක් ගියාට පස්සේ අර ෂීට් වල හිස්සුනෙව්වට සල්ලි ගන්නවා. හරි. ඒක දැන් අපි වෙලෙන්දෙක් ආවත් අපි ගන්නෑ නේ ගණන් වැඩි හරි මොනවා හරි කියලා. හැබැයි මේ ෂීට් වල කෑම තියද්දි හැම වෙලාවෙම අර ෂීට් එක ඉස්සරහින් ඉන්නගෙන හරි පැත්තේ ඉන්නගෙන හරි ඒක දකිද්දි අරන් කන්න හිතෙනවනේ. ඒතකොට අරන් කන්න හිතෙද්දි පළවෙනි පාර ඕන්නේ නැහැ කියලා හිතනවා. දෙවෙනි පාර ඕන්නේ නැහැ කියලා හිතනවා. ඔහොම පැයක් විතර යද්දි ඔයාට එයාට දැන් 10 පාරක් එහෙම හිතුනොත් 9 වෙනි පාර හරි යා පරාජය වෙනවා ගොඩක් මිනිස්සු. තේරුණාද? හැමෝම එහෙමයි. වත් එහෙමයි මමත් එහෙමයි. ඒක තමයි අපි මනසේ හැටි. අපේ මනස අර ඉන්ද්‍රියන් පිනවන දේවල් වලට ඒ කියන්නේ රස කෑමක් නම් ලස්සන රූපයක් නම් හොඳ සද්දයක් නම් කොච්චර රෙසිස්ට් කරත් යම් කිසි වෙලාවක යනවා. ඒක ඒ අර රෙසිස්ටන්ස් එක තියාගන්න බෑ අපිට දිගටම. එතකොට ඔයා YouTube එකට ඇඩික්ට් වෙලා නම් හරි මොනවා හරි නරක දෙයකට ඇඩික්ට් වෙලා නම් සිගරට් වලට මත්ද්‍රව්‍ය වලට නරක යාළුවන්ට ඒක ගණික ආශ්‍රයයට මොනවා හරි නරක දේවල් සූදුවට ඔයාට අර දැන් මෙහෙම ඔන්න දැන් මම වැඩට යන පාරේ සූදු පොලක් තියෙනවා. මං හැමදාම ගියා අද යන්නේ කියලා මං හිතාගෙන යනවා. හරි අද ගියේ නෑ වෙන්න පුළුවන්. හැබැයි හැමදාම ඕක කරන්න බෑ. හිත කියනවා යන්න එහෙම කියලා. සිගරට් බොන කඩේ තියෙනවා නම් ඒත් එහෙමයි. මොකක් හරි ගණිකාවක් ඉන්න තැනක් තියෙනවා නම් ඒත් එහෙමයි. හිත කියනවා යන්න එහෙම කියලා. එතකොට අපිට මේ හිත එහෙම පාලනය කරන්න බෑ. මේක අර අපිට අයත් දෙයක් නෙවෙයිනේ. ඒ කියන්නේ අපිට ඔය දැන් එන්ජිම වගේ තමයි. ඒ කියන්නේ එන්ජින් ඔයිල් නැතුව ඒක පාවිච්චි කරන්න මේක ටෙක්නික්ස් තියෙනවා. හරි. ඔයා එක්කෝ එතනින් යන්නේ නැතුව ඉන්න ඕනේ. නැත්නම් වෙන පාරක් පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් වෙන රස්සාවක් හොයාගන්න ඕනේ. අර ඒ දේවල් ඇහි කනේ ගැටෙන්නේ නැති වෙන්න ඒවා ඉන්න ඕනේ. නැත්තම් ඒක කරන්න බෑ. දැන් YouTube යන්න හිතෙනවා නම් දැන් මම කරේ අර ෆෝන් එකේ දැන් Wi-Fi වලට කනෙක්ට් වෙන එකටත් පාස්වර්ඩ් එක ගහලා යන තත්ත්වෙට දැම්මා. හරි. එහෙම. ඒ වගේ කියන්නේ දැන් ඔයාට සිගරට් බොන්න හිතෙනවා නම් තව නිකන් අර ඔයා කාඩ් එකේ විතරක් සල්ලි තියාගෙන යන්න පුළුවන් මේ සල්ලි අතේ තියාගන්න නැතු. එතකොට ඔයාට කාඩ් එකෙන් සල්ලි අරන් සිගරට් බොන්න හිතද්දි ඒක කරන්න ඔයා කරන්නේ නැහැ ඒක.
ඕනිම නම් තමයි එතකොට ඒක කරන්න ඕන. අර ඒ වගේ පොඩි බාධාවක් දාගන්න. ඔයාට ලේසියෙන්ම කරන්න දෙන්න එපා නරක දේවල්. ඒ පොඩි බාධා වලින් එද්දි ඔයා නිකම්ම ඒක ඔයාට තේරෙනවා ඒක කරන්න ඕන විදිය. අර මානසික ශක්තිය උපරිමෙන් තියෙන මිනිස්සු නෑ. එහෙම ඉන්නව ඇති. මම එහෙම කෙනෙක් නෙමෙයි. බොහෝ දුරට ඔයත් එහෙම කෙනෙක් නෙමෙයි වෙන්නේ ඇති. හැබැයි අපිට මොලේ පාවිච්චි කරලා ඒ හැම දෙයකටම මෙතඩ්ස් හදා ගන්න පුළුවන්. දැන් මම YouTube යන්න නැති වෙන්න මම හදාගත්ත මෙතඩ් එක. අපි නංගි ගෙදර නෑ, නංගි කාමරේ තියෙනවා. ඒ කාමරේ තමයි මම ෆෝන් එක තියන්නේ. ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙන ෆෝන් එක මේකේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන එක. ඒක තියන්නේ තල්මාරියක් උඩ. ඒතකොට මට යනවා නම් නංගිගේ මේ සුඩට නැගලා තමයි ඒක බලන්න වෙන්නේ. ඒතකොට ඒක මං බොහෝ දුරට කරන්නේ නෑනේ. හරි. නිකන් මං ඕක මගේ මේ සුඩ තියාගත්තා නම් උදේ නැගිට ගමන් අද බලන්නේ නැති හෙට බලනවා අනිවාර්යයෙන්. මේක මාර ඇඩික්ෂන් එකක්. ඒ කියන්නේ views වැඩි වෙද්දි views බලන්න බැබ්බෙහි වෙන එක. තප්පරෙන් තප්පරේ බලන්න හිතෙනවා. දැන් මට ඒක වෙලා තියෙන්නේ. ඒක අර YouTube වීඩියෝ බලනවටත් වැඩිය මාර කේස් එකක් ඒක. ඒ කියන්නේ views වැඩි වෙද්දි හරි දැන් කීයද 1000යි. දැන් කීයද 1020යි. ඊට පස්සේ තව බලන් ඉන්නවා 1030යි. ඊට පස්සේ 1035 ඉස්සෙල්ලා තප්පරේ 10ක් වැඩි වුණා දැන් 5යිද. හරි 1040යි. හරි 5 හරි වැඩි වෙන ඊට පස්සේ 1060 අම්මට 20ක් වැඩි වුණා. 1080 වෙදි කියද්දි 1061යි. අර ඔය වගේ අර හැම තප්පරේ මේක දිහා බලාන් මෙහෙම ඉන්න පුළුවන් ඇඩික්ටඩ් වගේ. ඒකේ අර ඩොපමින් ඕකට කියන්නේ අර. ඒකත් හෝමෝනයක් ඉතින්. එහෙම එතකොට දැන් මට මේ ෆෝන් එක ළඟ තියාගෙන ඕකෙන් පාලනය වීගෙන එහෙම ඉන්න බෑ. ෆෝන් එක තිබ්බාරේ. නංගි කාමරේ. එතකොට දැන් ෆෝන් එක බලන්නේ නෑනේ. මට මේ ලෝකේ අර හොඳම මොලත් එක්ක මෙහෙම හැප්පෙන්න බෑ. හැබැයි මට මෙතඩ් එකක් හදා ගන්න පුළුවන් හොඳම මොල වලට මට මොනවත් කරන්න බැරි. ඇටෙන්ෂන් ඉන්ජිනියර්ස්ලාට මට මොනවත් කරන්න බැරි මෙතඩ් එකක් හදා ගන්න පුළුවන්. තේරුණාද? දැන් YouTube එකේ වුණත් දැන් මම ඇඩික්ටඩ් වගේ ඉුවා මම ඩෝන්ට් රෙකමන්ඩ් කරනවා. එහෙම channel දෙක තුනක් මම දැන් ඩෝන්ට් රෙකමන්ඩ් කරා දැන් එන ගමන්. ඒ කියන්නේ මගේ ජීවිතේට ප්‍රයෝජනයක් වෙන්නේ නැති. හැබැයි මට බලන්න හිතෙන channel. දැන් මම YouTuber කෙනෙක් විදිහට මට හැම YouTube වීඩියෝ එකක්ම බලන එක යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි අර ආවස්තික පිරිවැයතන. ඒක බලන එකද මේ වෙලාවේ වටින්නේ? ඒක බලන්න නැතුව ඉන්න එකද වටින්නේ? බලන්න නැතුව ඉන්න එක නම් වටින්නේ. අර ඒක මේ වෙලාවේ බලන්න නැතුව හිටියට වෙන වෙලාවක බැලෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඩෝන්ට් රෙකමන්ඩ් කරා. එතකොට YouTube එකේ channel එක රෙකමන්ඩ් කරන්නේ. එහෙම. ඒ වගේ methods තමයි හැම එකටම මම පාවිච්චි කරන්නේ. මොකද මං එහෙම ලොකු will power එකක් එහෙම තියන කෙනෙක් නෙවෙයි. හැබැයි මම දන්නවා දේවල්. ජීවිතයේ අත්දැකීම් වලින්. ඔයාට ඒක තේරෙන්න ඉන්නනේ මම මෙච්චරලා බලන් හිටියේනේ. ඇත්තටම. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයා දැන් ගිහින් බලන්න මුලින්ම මං හිටපු විදිය. සහ දැන් ඉන්න විදිය. කොච්චර වෙනස්ද? ඒ කියන්නේ ඔයාට කතා කරන විදිහක් දැනෙන්නේ කොච්චර වෙනස්ද කියලා. දැන් ඔයා මෙච්චරලා මේක අහන් හිටියානේ. දැන් ඔයා මුලට ගිහින් බැලුවොත් එහෙම ඔයාට තේරෙයි ඒ වෙලාවේ මොන වගේ එකෙක්ද මේ හිටියේ. එක්සයිස් කිරීම තමයි මේ වෙනස කරේ. වෙන දෙයක් නෑ. එක්සයිස් කිරීමේ වෙනස කරේ හෝමෝනයක් සහ මොලේ කෑල්ලක් ටිකක් විශාල කිරීමෙන් හෝමෝනේ වැඩි කිරීමෙන්. එච්චරයි. ඒත් එක තව ගොඩක් දේවල් වෙනවා. රුධිරය හොඳට පම්ප් වෙනවා. එක හෝමෝනයක් නේ හෝමෝන ගොඩක් වෙනවා. ඇඟ හොඳට ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා මම ඒක හරියටම දන්න බුද්ධිමත්ම දොස්තර නෙමෙයි මේ ලෝකේ. හැබැයි මට ඔයාලට කියන්න පුළුවන් ඔයාත් උදේට විනාඩි 10ක එක්සර්සයිස් කරන්න පුළුවන් නම් ඔයා හෙට ඉඳන් වෙනස් මිනිහෙක් වෙනවා. විනාඩි 10ක් කියන්නේ සුළු කාලයක්. හරි ඔයා ඇඳුම ඇඳ ගන්න ඔක්කොටම විනාඩි 15ක් යයි. මං අර විනාඩි 10ක මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියන්නම්. පුළුවන් නම් මං යෝජනා කරන්නේ ජීවිතේට උදේට විනාඩි 10ක් එක්සර්සයිස් කරන එක ඇඩ් කරගන්න.
ඇඳුම් ඇඳ ගන්නයි ඔක්කොටම විනාඩි 15ක් කියන්නේ. ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒක ෂුවර් නැත්තම් මම මේක කිසිම රංගපෑමක් කරේ නෑ. ඔයා මේ වීඩියෝ එක දැන් ඉවර වුණාට පස්සේ මුලට ගිහිල්ලා ඔයා බලන්න ඒ මිනිහා මොන වගේ එකෙක්ද? මන් දැන් අන්තිමට කතාව අහන් හිටියේ මොන වගේ මිනිහෙක්ගෙන්ද කොහොමද මේ මිනිස්සු දෙන්න එච්චර වෙනස් වුනේ? ඒක හරියට අර එන්ජිමේ ඔයිල් නැති චක චක ගාලා යන වාහනයකුයි හොඳට එන්ජිම සුසර කරලා තියෙන වාහනයකුයි වගේ. ඔයාගේ ඇඟ ගැනත් ඔයාගේ මොළේ ඔයාගේ ඇඟ ඔයාගේ දේවල් ගැනත් ඔයා එහෙම හිතන්න. මම කියලා එහෙම ගන්න එපා. එතකොට අර ඔක්කොම කැටගරියක් එකක් වෙනවනේ. දැන් වාහනයක් අන්න ඒකත් මං කියන්නම් හරි. ඒ කියන්නේ දැන් ඔයා ගත්තොත් වාහනයක් කියලා. එහෙම මිනිස්සුත් මේ ලෝකේ ඉන්න වාහන ගැන හරියට දන්නේ නැති මිනිස්සු. වාහනයකට මොකක් කරුණොත් කියන්නේ වාහනේ කැඩුනා. ඊට පස්සේ ආයේ ගරාජ් එකකට දාලා දැන් ගරාජ් එකේ මිනිහා මේ කොහේ හරි මොකක් හරි හිතමු කැඩුනා කියලා පොඩි දෙයයි වෙලා තියෙන්නේ. හරි. එක්ක පියුස් එකක් ගියේ. ඒ කියන්නේ අර කරන්ට් එක යන තැනක කරන්ට් එක වැඩියෙන් ගිහිල්ලා එතන අර කරන්ට් එක අර පාස් කරන තැන පිච්චිලා. ඒක රුපියල් 20ක් විතර වෙන්නේ. හරි. ඒක Tamanටත් දාගන්න පුළුවන්. එයා හිතන අන්න වාහනේ කැඩුනා. ගරාජ් එකට අරන් ගියා වාහනේ හැදුවා. ඒ වගේ. ඒතර හැම දෙයකටම එන්ජිමේ හොඳ බරපතලම කේස් එකක් වුණත් වාහනේ කැඩුණා වාහනේ හැදුවා එහෙම. ඒ වගේ මට පුළුවන් මට බෑ. එහෙම හිතන්න එපා. නිකන් කිසිම දෙයක් නොදන්න කෙනෙක් වගේ ඔයා මගේ වීඩියෝ බලනවා නම් හරි. මට බෑ. මට බෑ නෙවෙයි. මොකද්ද බැරි? ඇයි ඒ බැරි? කොහෙද මගේ මේ මෙන්න මේකේ කොහෙද කේස් එක තියෙන්නේ? මොලේද ඇඟේද? ඇඟේ නම් ඔයා ඇඟ නිරෝගී කරගන්න ඕනි. මොලේ නම් ඒක මානසික ලෙඩක් නම් ඔයා ඒකට උදව් ගන්න ඕනි කාගෙන් හරි ඒ වගේ ડોක්ටර් කෙනෙක්ගෙන්. මානසික ලෙඩක් නෙවෙයි తాවකාලික දෙයක් නම් ඔයා බලන්න ඕනි මොකක්ද ඒක. එහෙනම් ඒකට මම මොකද්ද කරන්න පුළුවන්? මට කරන්න පුළුවන් පිළියම. ඒක කරන්න ඕනි. ඊට පස්සේ තමයි මේක හැදෙන්නේ. නැත්තම් හෝල් එකක් විදියට මට පුළුවන් මට බෑ. දැන් අපි හිතමු නිකන් මට මේ බරක් තියෙන මේ ගල කියමුකෝ. මේ ගල දැන් ඔන්න උස්සන්න පුළුවන් උස්සන්න බෑ. එහෙම හිතන්න එපා. හරි. ඇයි ඒ ගල උස්සන්න බැරි? එක්ක ඒ ගල ලිස්සනවා. එහෙම නැත්තම් මගේ අතේ ශක්තිය අඩුයි. මොකද්ද? අතේ ශක්තිය අඩුයි. එහෙනම් කොහොමද මං අතේ ශක්තිය වැඩි කරගන්නේ? මේ වගේ එක්සර්සයිස් වලින් පුළුවන්. ඒතර ඒ එක්සර්සයිස් ටික කරාට පස්සේ ඔයාට පුළුවන් වෙනවා ඒක උස්සන්න. එහෙම කොහෙද කේස් එක තියෙන්නේ කියලා හිතන්න ඕනි. අර දැන් මිනිස්සුන්ගේ කේස් එක මේකයි. මිනිස්සු හිතන්නේ මට පුළුවන් මට බෑ. ඒක නිකන් අර වාහනයක් කැඩිලා නෑ වගේ. අර කොහෙද කේස් එක කියලා හිතන්නේ. මටත් බැරි දේවල් තියෙනවා. ඔයාටත් බැරි දේවල් තියෙනවා. හැබැයි ඔයයි මායි එහෙම දකින්න ඕනේ නෑ. ඔයයි මායි දකින්න මට බෑ. මොකද්ද බැරි? ඇයි බැරි? ඒකද ඇත්තට මේක ඒක නිසාත් බැරි. ඇයි ඒක නැත්තේ අපිට? ඒක හොයාගන්න පුළුවන්ද? ඒක හදාගන්නේ කොහොමද? ඒක හදාගන්නවා. ඊට පස්සේ පුළුවන්. ඊට පස්සේ බැරි වුණොත් එතන නෙමෙයි ප්‍රශ්නේ තිබිලා තියෙන වෙන තැන. මොකද්ද එතන? එහෙම ප්‍රශ්න කරන්න ඕනේ. අර කවදාවත් මට බෑ කියන සීන් එකේ ඉන්න එපා. ඇයි බැරි කියන සීන් එකේ ඉන්න. තේරුණා නේද මං කියන එක? thank you බැලුවට එහෙනම්. ඇත්තටම මේක රෙකෝඩ් කරලා තියන්න ඕනවා මට ඇත්තටම. අර කාලකන්ණි මං අද නිකන් කරන්න නැතුව ඉන්න මට හිතුණා. ඒ වුණත් මට එකපාරටම අදහස ආවා මේ එක්සර්සයිස් කරලා පස්සේ දැන් එකයි ඉස්සෙල්ලා දැනුන එකයි වෙනස කොච්චර වෙනස් වේද කියලා නිකන් දැක්කද ඒකෙත් වටිනාකම. ඔයා මෙච්චරලා මේක ඇහුවා නම් ඔයාට දෙයක් යනවා ඔළුවට. මං අරක පින් කරනවානේ මං ඒ කිව්වන් රෝවන් රෝවා කියලා. එයාගේ විනාඩි 10 මම කරන එක. විනාඩි 10ක් කරත් ඉතින් ඔයා බිසි කෙනෙක්. හරි. තාම යෝගා කරන එකක් තියෙන ඒකත් විනාඩි 10යි. 10 එකක් මම ඒකත් දාන්නම්. කසන්ද්‍රා කියලා යෝගා විත් කසන්ද්‍රා. එයා ගෑනුවෙක් කෙනෙක්. එයාත් හොඳයි. මම ඒ දෙක පින් කරන්නම්. ඔයා එක්සර්සයිස් කරන්න එක ඇඩ් කරගන්නවාද කියලා ඩවුට් එකක් තියෙනවා නම් විනාඩි 20ක් තියෙනවා නම් ඒ දෙකම කරන්න.
විනාඩි 20ක් ඔයාට ඔයා වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන්. ඒක ලොකු ආයෝජනයක් න නිකන් කරලා බලන්නකො මම කියනවාට. කොච්චර වෙනස් වෙනවද කියලා බලන්න. ඔයා දැන් මගේ දිහා මං ඔයාගේ දිහා බලාගෙන මේ කතා කරනවානේ. අපි මේක ඉවර කරමු දැන් තව ටිකකින්. ඔයා මුලට ගිහින් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කොච්චර වෙනස්ද කියලා. මිනිහෙක්ට එච්චර වෙනස් වෙන්න පුළුවන් එක්සර්සයිස් කරපු නිසා කියලා. මමත් වාහනයක් ඔයත් වාහනයක්. මම එන්ජින් ඔයිල් දාගත්තා. මගේ කෑල්ලක් ලොකු කරගත්තා. නිකන් ටයර් එකට හුලං ගැහුවා වගේ මමත් ටයර් එකට හුලං ගහගත්තා. ඒක හුලං ගිය එන්ජින් ඔයිල් නැති වාහනයක්. මම දැන් එක්සර්සයිස් කරා කියලා කරේ ටයර් වලට හුලං ගහලා එන්ජින් ඔයිල් ටිකක් දාගත්තා. දැන් මෙන්න මම හොඳ වාහනයක්. ඒ වෙලාවෙ හිටියේ නරක වාහනයක්. කැඩුන වාහනයක්. ඔවත් කැඩුන වාහනයක් නම් ඒකට මොන හරි දේවල් කරලා තමයි ඒක හොඳ වාහනයක් වෙන්නේ. නිකාන් හිටියා කියලා හොඳ වාහනයක් වෙන්නේ නැහැ. තේරුණානේ මං කියන එක. ඔයා එන්ජින් ඔයිල් ගහ ගන්න ඕනේ. හුලං ගහ ගන්න ඕනේ, එන්ජින් ඔයිල් දා ගන්න ඕනේ, කැඩිලා තියෙන තැන් හදා ගන්න ඕනේ. ඔයාට තේරෙන්නේ නැත්නම් හදාගන්න කොහොමද කියලා ඉන්ටර්නෙට් එකෙන් එහෙම හොයන්න. ඔයා වෙනුවෙන් හොයන්න. නිකන් ඔය මේ YouTube එකේ දැන් ඔයා මේක බලන්නම ආව කෙනෙක් වෙන්නත් පුළුවන්. බොහෝ දුරට එහෙම නෙමෙයිනේ. ඒත් ඔයා මේ වගේ දෙයක් වෙනුවෙන් කාලේ වැය කරනවා නම් ඔයා නිකන් YouTube එකේ නිකන් දෙයක් වෙනුවෙන් කාලේ වැය කරනවා නම් නිකන් ජීවිතේ ඕනි තරම් ඔයාගේ ජීවිතේ සංවර්ධන වෙන දේවල් නොවන ඔයාගේ ජීවිතේ විනාශයට යන ඔයාට තරහ ඇති වෙන එක්ක රාගය ඇති වෙන දේවල් බලනවා නම් ඒ වගේ කාලේ නාස්ති කරනවා නම් ඇයි ඔයාගේ කොහෙද ඩිෆෝල්ට් එක කියලා හොයන්න කාලේ වැය කරන්න බැරි. chat gpt කියලා AI එකක් තියෙනවා දන්නවනම් chat gpt කියලා ඔයා දන්නේ නැත්නම් chat gpt කියලා ඔයාට Play Store එකේ ගහලා ඔයාට මේ app එක download කරගන්නත් පුළුවන්. ඔයාගේ සිංහලෙන් ගැහුවත් ඔයාගේ ප්‍රශ්න වලට උත්තර එනවා. හරි. ඉතින් ඔයාගේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් උත්තර හොයන්නේ ඔයාට. ඔයා හොයන්න. මිනිස්සු අර තමන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ නෑනේ. බාහිර දේවල් වලින්ම සම්තෘප්ත වෙවි ඉන්න හැම වෙලාවෙම. තමන්ගේ ප්‍රශ්න 1000ක් 10000ක් තියෙන්නේ. එහෙම කෙනෙක් වෙන්න එපා ඔයා. මම කියන දේ අහන කෙනෙක් නම් පුළුවන් නම් මේක ඉල්ලීමක්. ජීවිතේට ව්‍යායාම කරන එක ඇඩ් කරගම විනාඩි 10ක්. උදේ නැගිට ගම. ඒක අමාරු නෑ මම වීඩියෝ එකක් දාන්නම්. ඒ වීඩියෝ එකේ යා කරද්දි අපිටත් කරන්න තියෙන්නේ. හෙට ඉඳන්ම පටන් ගන්න. කෝල් එක නම් අද ගිහින් සපෝට් එකක් ගන්න නැත්නම් හෙට ගිහින් සපෝට් එකක් අරන් අනිත් දවසේ ඉඳන් පටන් ගන්න. රැට නිදා ගන්න යද්දී එක්සර්සයිස් කරන ඇඳුම් ටික එක්ක කාමරේ පුටු උඩ හරි කොහේ හරි අර හොඳ තැනක තියලා තියෙන. උදේට ඒක හොයන්න හිතන්න එපා. ඊට පස්සේ උදේ නැගිට ගමන් ඒ ඇඳුම ඇඳ ගන්න. එතකොට එක්සර්සයිස් කරයිවා. නිකම්ම කරයි. හරි. එහෙනම් thank you වීඩියෝ එක බැලුවට. එක්සර්සයිස් කරන එකේ මිනිහෙක් කොච්චර වෙනස් වෙලාද වෙනස් වෙන්න පුළුවන්ද මිනිහෙක්ගේ හැඟීම් කතා කරන විදිය පෞරුෂය මනසේ සන්තුන්භාවය හැමදේම කියලා. ඔයාගේ ඔළුවට දාගන්න. පුළුවන් නම් වීඩියෝ එක මුලින් ගිහින් බලන්නකො. කොච්චර වෙනස් මිනිහෙක්ද එතන ඉන්නේ කියලා. දැන් කොච්චර වෙනස් මිනිහෙක්ද ඉන්නේ කියලා. මම ඔයාලට කන්වින්ස් කරන්න ගියේ නෑනේ මම මෙහෙම එක්කෙනෙක්. මම මෙහෙම එක්කෙනෙක් එහෙම කියලා දැන් කතාවේ. හැබැයි ඔයාලට දැනෙනවා ඒක. තේරුණාද? ඒ මිනිස්සු දෙන්න කොච්චර වෙනස්ද? ඒ හිටියේ මොකෙද්ද මේ ඉන්නේ මොකෙද්ද එහෙම. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න වෙනස ගැන. හරි. ඒක තවත් නිකන් කමෙන්ට් බලන්න හරි එන කට්ටියටත් හිතවන්න පුළුවන් නම් අපි දෙන්නට මේ එක්සර්සයිස් කරන එක මේ මෙච්චර පවර්ෆුල් දෙයක් පොඩි වෙලාවක එක්සර්සයිස් කරත් කියලා. එයාගේ ජීවිතෙත් අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙනම් බුදු සරණයි. තමන්ගේ ඇඟ ගැනත් වාහනයක් වගේ හිතන්න. ඒකයි මට අන්තිමටත් කියන්න ඕන. වෙලාවක තව හොඳ කතාවක් දාමු. එහෙනම් thank you බැලුවට බුදු සරණයි. එලකිරි. ගිහින් යමු. එහෙනම් ඔයාගේ ජීවිතේ සාර්ථක වේවා. එක්සර්සයිස් කරන්න හිතේවා. සියලු වැඩ කටයුතු හොඳටම වේවා. බුදු සරණයි.
ජීවිතේ මොකක් හරි කරදරයක් හරි මොකක් හරි ආවත් අනපේක්ෂිත අවස්ථාවක්. ඒකට මුහුණ දෙන්න වාට ශක්තිය ලැබේවා. ගිහින් එමු. බුදු සරණයි.